ක්ලාස් එකේ කවුරුත් අයින් වෙන්න එපා. හරි. අද අපි කතා කරන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණ සම්ප්‍රදායන් වල ලක්ෂණ කියන පාඩම. මේ පාඩම 12 වසරේ තියෙන පාඩමක්. කුඩා පාඩමක් වුණාට මතක තියාගන්න මේක හරියාකාරව ඉගෙන ගත්තේ නැති වුණොත් ඔබට අමාරු වෙනවා. ಭಾರತේ නැත්තම් ඉන්දියාව කියලා කියන්නේ ආගම් ලක්ෂ ගාණක් තිබුණු රටක්. බුදුහාමුදුරුවන්ගේ කාලේ ಭಾರತේ නැත්තම් ඉන්දියාවේ තිබුණ සියලුම ආගම් පුතේ ප්‍රධාන සම්ප්‍රදායන් දෙකකට බෙදෙනවා. එකක් තමයි බ්‍රාහ්මණ සම්ප්‍රදාය, අනිත් එක තමයි ශ්‍රමණ සම්ප්‍රදාය. අහගෙන ඉන්න. ඉන්දියාවේ තිබුණ සියලුම ආගම් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි බ්‍රාහ්මණ සම්ප්‍රදාය, අනිත් එක තමයි ශ්‍රමණ සම්ප්‍රදාය. පැහැදිලි නේද මම කියන හොඳට අහගෙන ඉන්න. බ්‍රාහ්මණ සම්ප්‍රදාය කොටස් දෙකකට බෙදෙනවා. බ්‍රාහ්මණ ආගමේ කට්ටිය කොටස් දෙකකට බෙදෙනවා. බලාගෙන ඉන්න. එකක් තමයි පුතේ බ්‍රාහ්මණ ආගමේ කණ්ඩායම් දෙකක් ඉන්න. එකක් තමයි අපේ පන්සල්වල හාමුදුරුවෝ ඉන්නේ. ඒ වගේ බ්‍රාහ්මණ ආගමේ පූජක බමුණෝ හිටියා. අපේ දැන් බෞද්ධ ආගමේ බලන හාමුදුරුවෝ පන්සල්වල ඉන්නවා. ඒ වගේ බ්‍රාහ්මණ ආගමෙත් පුතේ පූජක බමුණන් කියලා කොටසක් හිටියා. ඔන්න පූජක බ්‍රාහ්මණයන්. පූජක බ්‍රාහ්මණයන් කියලා කොටසක් හිටියා. පැහැදිලිනේ? තව අපි වගේ ගෙදරට වෙලා එදිනෙදා වැඩ ටික කරගෙන ඉන්න බමුණෝ හිටියා. එයාලට කියනවා මතක තියාගන්න ගෘහස්ත බ්‍රාහ්මණයන්. ගෘහස්ත බ්‍රාහ්මණයන්. පුතේ මතක තියාගන්න ඉන්දියාවේ නැත්තම් ಭಾರತයේ තිබුණ සියලුම ආගම් ප්‍රධාන සම්ප්‍රදායන් දෙකකට බෙදෙනවා. එකක් තමයි බ්‍රාහ්මණ සම්ප්‍රදාය, අනිත් එක තමයි ශ්‍රමණ සම්ප්‍රදාය. බමුණු ආගම ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි පූජක බ්‍රාහ්මණයන්, අනිත් එක තමයි පුතේ ගෘහස්ත බ්‍රාහ්මණයන් කියලා කියන්නේ. පූජක බ්‍රාහ්මණයන් කියලා කියන්නේ අපේ බෞද්ධ ආගමේ පන්සල්වල හාමුදුරුවරු ඉන්නේ. හාමුදුරුවරු වගේ හිටපු බමුණන්. ගෘහස්ත බ්‍රාහ්මණයන් කියලා කියන්නේ අපි ඉන්නේ ගෙදරට වෙලා ඒ වගේ ගෙදරට වෙලා හිටපු බමුණන් ගෘහස්ත බ්‍රාහ්මණයන්. මතක තියාගන්න ඉන්දියාවේ තිබුණ සියලුම ආගම් පුතේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි බ්‍රාහ්මණ සම්ප්‍රදාය, අනිත් එක තමයි ශ්‍රමණ සම්ප්‍රදාය. පැහැදිලි නේද? බ්‍රාහ්මණ සම්ප්‍රදායේ කොටස් දෙකයි. එකක් පූජක බ්‍රාහ්මණයන්, අනිත් එක ගෘහස්ත බ්‍රාහ්මණයන්. මතක තියාගන්න පුතේ පැහැදිලිනේ කියන බ්‍රාහ්මණ ආගම හැර සියලුම ආගම් වැටෙන්නේ ශ්‍රමණ සම්ප්‍රදායට. සමහර අය හිතනවා මෙහෙම උත්තරයක් දෙනවා. මෙහෙම ඉරිගහන පේපරේ දෙනවා. නිගණ්ඨයන් ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වේ කියලා උත්තරයක් දෙනවා. එතකොට සමහර ළමයි හිතනවා නිගණ්ඨයන් ශ්‍රමණ වෙනවද? ශ්‍රමණ කියනකොට ඔයාලට මතක් වෙන්නේ නිකන් බුදුහාමුදුරුවෝ වගේ. නෑ. මතක තියාගන්න ඔන්න ඔයා හරියට ඉගෙනගෙන නෑ කියලා මම මේ ඔප්පු කරන්නේ. ආවට ගියාට BC පන්ති වලට නම් යන්න එපා. පැහැදිලිනේ? Tamanට පැහැදිලිනේ කියන විෂය බැරි වෙන තැන හිතා ගන්න බැරි වෙනවා. මතක තියාගන්න පුතේ. පැහැදිලිනේ මම කියන කතාව? සර් කියන දේ හොඳට අහන්න. මම කියන දේ විවෘත මනසෙන් හිතන්න, බුද්ධිමත් ළමයෙක් වෙන්න. ආවට ගියාට නම් පන්ති වලට යන්න එපා. පැහැදිලි නේද? හොඳට අහන්න. බ්‍රාහ්මණ ආගම හැර සෙසු සියලුම ආගම් මම ඔන්න ලියන්න වෙන පෑනකින් ඈ. බ්‍රාහ්මණ ආගම හැර මම වෙන පෑනකින් ලියන්න. බ්‍රාහ්මණ ආගම හැර සෙසු පැහැදිලි කියන කතාව. බ්‍රාහ්මණ ආගම හැර සෙසු සියලුම ආගම් සෙසු සියලුම ආගම් වැටෙන්නේ ශ්‍රමණ සම්ප්‍රදායට. මේ පාඩම පොඩි පාඩමක්. හැබැයි ඉගෙන ගත්තේ නැති වුණොත් නම් ඔයාට ඉරිගහන පේපරේ උත්තර හොයාගන්නත් බැහැ. ලියන පේපරේ පැහැදිලිනේ කියන ප්‍රශ්න වලට උත්තර හොයාගන්නත් බැරි වෙනවා. මතක තියාගන්න. ಭಾರತේ නැත්තම් ඉන්දියාවේ තිබුණු සියලුම ආගම් අපි ප්‍රධාන සම්ප්‍රදායන් දෙකකට බෙදනවා. එකක් තමයි පුතේ බ්‍රාහ්මණ සම්ප්‍රදාය, අනිත් එක තමයි පුතේ ශ්‍රමණ සම්ප්‍රදාය. පැහැදිලි නේද? බ්‍රාහ්මණ සම්ප්‍රදායේ කොටස් දෙකයි. අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ ඉන්නවා, අපි ඉන්නවා. ඒ වගේ පූජක බ්‍රාහ්මණයන් සහ ගෘහස්ත බ්‍රාහ්මණයන්.
බ්‍රාහ්මණ ආගම හැර සියලුම ආගම් පුතේ වැටෙන්නේ ශ්‍රමණ සම්ප්‍රදායට. මට මයික් එක ඔන් කරලා කියන්න බලන්න මගේ ළමයිට තේරුණාද කියලා. මම ওই මුලින්ම කිව්ව කතාව තේරුණාද නැද්ද? තේරුණා. නියමයි. තේරුණා සර්. අන්න හරි එහෙම කතා කරන්න. කො chat එකට දාන්න බලන්න සර්ට. තේරුණා chat සර්. නියමයි very good පුතේ. chat එකට දාන්න තේරුණාද නැද්ද කියලා. Tamanට තේරුණා නම් Taman chat එකට දාන්න බලන්න සර් තේරුණා කියලා. තේරුණා සර් කියලා තරුෂි දාලා තියෙනවා. නියමයි. පැහැදිලිනේ ඩිල්ෂා නියමයි කට්ටිය ගොඩක් යනවා ප්‍රබෝධා කාවින්දයා සංසලා. මට කියන්නකො මුලින්ම හරි ගොඩක් අය දාලා තියෙනවා දාන්න තේරුණාද නැද්ද කියලා chat එකට. නියමයි කට්ටිය ඔක්කොමලා දානවා. මට මුලින්ම මයික් එක ඔන් කරලා කියන්න බලන්න ශ්‍රමණ බ්‍රාහ්මණ සම්ප්‍රදායන් වල ලක්ෂණ කියලා පාඩමක් කලින් ඉගෙනගෙන තියෙනවද? නෑ. මයික් එක ඔන් කරලා කවුරු හරි කෙනෙක් කියන්න බලන්න තමන් ඔව් ඉගෙනගෙන සර්. තියෙනවද මෙහෙම පාඩමක්? සර් ඕ පුතේ සර් බ්‍රාහ්මණ සම්ප්‍රදාය ගැන කියලා දීලා නෑ ශ්‍රමණ සම්ප්‍රදාය අන්න විතරයි කියලා. අන්න ඔයා අද පන්තියේ ඉවර වෙනකන් ඉන්න සර් කොච්චර ලස්සනට කියලා දෙනවද කියලා මම කියන්නම් පුතේ. හරි. ඔන්න උතනයි අඩුපාඩුව. පැහැදිලි නේද? ගොඩක් ගුරුවරු මේ කොටස් බාගෙට උගන්වනවා. අන්න බ්‍රාහ්මණ සම්ප්‍රදාය ගැන මම කියන්න මම පෙන්නන්න පොඩ ඉන්න. ඉන්දියාවේ තිබුණු සියලුම ආගම් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් බ්‍රාහ්මණ සම්ප්‍රදාය අනිත් එක ශ්‍රමණ සම්ප්‍රදාය. බ්‍රාහ්මණ සම්ප්‍රදාය කොටස් දෙකයි පූජක බ්‍රාහ්මණයන් හා ගෘහස්ත බ්‍රාහ්මණයන්. අංක 1 තමයි ඔයා දැනගෙන ඉන්න ඕනේ බ්‍රාහ්මණ ආගම හැර සෙසු සියලුම ආගම් වැටෙන්නේ ශ්‍රමණ සම්ප්‍රදායට. ඉරිගහන පේපරේ දෙනවා. ආජීවකයන් ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වේ. හරිද වැරදිද? ආජීවකයන් ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වේ. හරිද වැරදිද? හරි. නියමයි very good. අනිත් එක කතා කරන්න. පරිබ්‍රාජකයන් ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වේ. හරිද වැරදිද? හරි. නියමයි. පැහැදිලි ජටිලයන් ආජීවක සචේලක අචේලක පැහැදිලිනේ කියන ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ හේවත් බුදුරජාණන් වහන්සේ ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වේ. හරිද වැරදිද? හරි. හරි. පැහැදිලිනේ බ්‍රාහ්මණ ආගම හැර සෙසු සියලුම ආගම් ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වෙන්නේ එක අවුරුද්දක ඉරිගහන පේපරේ නිගණ්ඨයන් ශ්‍රමණ ආගමට ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වේ කියලා ඉරිගහන පේපරේ ප්‍රශ්න. අපේ උන් ගැහුවා වැරදි කියලා. වැරදි නෙමෙයි හරි. බ්‍රාහ්මණ ආගම හැර සෙසු සියලුම ආගම් වැටෙන්නේ පුතේ ශ්‍රමණ සම්ප්‍රදායට. මතක තියාගන්න. පැහැදිලිනේ? ඔන්න දැන් බෝඩ් එකේ මම මේක ලියා ගන්න දෙනවා කලබල වෙන්න එපා. දැන් එක්කෙනෙක් කිව්වා නේද බ්‍රාහ්මණ සම්ප්‍රදාය ගැන කියලා දුන්නේ නැහැ කියලා. මම පෙන්නන්නම් බෝඩ් එකේ. ඔන්න මම බෝඩ් එකේ දැන් දාන්නයි යන්නේ. බ්‍රාහ්මණ සම්ප්‍රදායේ ලක්ෂණ මොනවද කියලා. දැන් ඔන්න සර් දාන්න හදන්නේ ඈ. බෝඩ් එක දිහා බලන්න. ඔන්න සර්ගේ ටියුට් එකක් සර්ගේ නෝට් එහෙම දැන් ඉතින් රට වටේම යනවා. පැහැදිලිනේ? ඔයාටත් ගුරුවරයෙක්ගේ නෝට් එකක් හම්බ වෙනකොට දෙපාරක් හිතන්න. පැහැදිලි හරි. ඔන්න දැන් ඔයා කිව්වනේ ඔයාට බ්‍රාහ්මණ සම්ප්‍රදාය ගැන ඉගෙනුවේ නැහැ කියලා. මෙන්න පුතේ මේ තියෙන්නේ බ්‍රාහ්මණ සම්ප්‍රදායේ ලක්ෂණ 21. මේ ලක්ෂණ 21 ඔයා අහලා තියෙනවද කියලා බලන්නකො. ඔන්න බ්‍රාහ්මණ සම්ප්‍රදායේ ලක්ෂණ 21. සර්ව බලධාරී දේව විශ්වාසයේ බ්‍රාහ්මණාගමේ ලක්ෂණයක්. කර්ම මාර්ගයේ පිළිගැනීම බ්‍රාහ්මණ සම්ප්‍රදායේ ලක්ෂණයක්. පැහැදිලිනේ මම කියන කතාව? තේරෙනවනේ කියන කතාව? ඔයා කල්පනා කරලා බලන්න ඉරිගහන පේපර් එක දෙනවා. පැහැදිලිනේ? කර්ම මාර්ගයේ පිළිගැනීම බ්‍රාහ්මණයන්ගේ ලක්ෂණයකි. ඔයා කල්පනා කරනවා යකෝ කර්ම මාර්ගයේ පිළිගැනීම බමුණ කොහෙද පිළිගත්තේ? කර්මයක්. බුදුහාමුදුරුවෝ පිළිගත්තේ වැරදි කියලා ගහනවා. නෑ. බමුණ කර්ම මාර්ගයේ පිළිගත්ත පුතේ. බමුණ යාග කරලා සත්තු මරලා පිළිගත්තද නැද්ද ඒකේ විපාකයක් තියෙනවා කියලා? පිළිගත්තා. බමුණ දෙවියන් ගාවට යන්න තමයි සත්තු මැරුවේ. මහා බ්‍රහ්මයාත් එක්ක එක් වෙන්න තමයි සත්තු මැරුවේ යාග කරේ. බමුණ කර්ම මාර්ගයේ පිළිගත්තා. පැහැදිලිනේ? දැන් මට කියන්න බලන්න අද පන්තියට ආපු සමහර ළමයි වෙන්න ඇති දන්නේ බමුණ කර්ම මාර්ගය පිළිගත්තා කියලා. මට මයික් එක ඔන් කරලා කියන්න බලන්න කර්ම මාර්ගය පිළිගත්තා කියලා අදත් දන්නේ බමුණ. අහලා තිබ්බද කලින්? නෑ සර්. නෑනේ. ඒ අහලා නැත්තේ
ඔයාට මේ ශ්‍රමණ බ්‍රාහ්මණ සම්ප්‍රදායන් වල ලක්ෂණ උගන්වපු ගුරුවරයා බ්‍රාහ්මණ සම්ප්‍රදායේ ලක්ෂණ ටික දීලා නැහැ. ඔයා දන්නේ වර්ණ ධර්ම, සෝ ධර්ම, ආපත් ධර්ම ඔච්චරයි. ඔය ටික දැනගඩ ඉරි ගහන ප්‍රශ්න කරන්න බෑ. මතක තියාගන්න. විවෘත මනසින් මම කියන දේ හිතන්න. බ්‍රාහ්මණ සම්ප්‍රදායේ ලක්ෂණ 21ක් තියෙනවා. බලන්න ඔන්න ලක්ෂණ 21 මම කියන්නම් ඈ. බමුණන්ගේ ලක්ෂණ. ඔයා දන්නේ වර්ණ ධර්ම, සෝ ධර්ම ඒව දැනගෙන බෑ. ඔන්න බලන්න බමුණන්ගේ ලක්ෂණ 21. සර්ව බලධාරී දේව විශ්වාසය. කර්ම මාර්ගයේ පිළිගැනීම. ඒකීය දහමක් ඉදිරිපත් කොට දැක්වීම. බමුණෝ ඒකීය දහමක් ඉදිරිපත් කරා. ඉරි ගහන ප්‍රශ්නේ කාරිය අහලා තිබුණොත් මගේ ළමයි මගෙන් ඉගෙනගත්තු ළමයිට ලේසි බීසි. පැහැදිලි නේද? ඒකීය දහමක් ඉදිරිපත්. ගෘහ වාසයට මුල් තැන දී බමුණෝ ගෙදර ඉන්න මුල් තැන දුන්නා. මැවීම් සංකල්පය, වර්ණ ભેද, වර්ණ ධර්ම, ස්ව ධර්ම, ආපත් ධර්ම, ආශ්‍රම ධර්ම, ආත්මවාදය. ඉරි ගහන පේපර් එක මෙහෙම දෙනවා. බ්‍රාහ්මණයන් ආත්මවාදයේ පිළිගෙන තිබේ. ඔයා අහලවත් නැහැ. ඔයා හිතනවා සාමාන්‍ය දැනීම කියලා. මගේ පන්ති ආපු ළමේ දන්නවා බ්‍රාහ්මණ සම්ප්‍රදායේ ලක්ෂණ අතර ආත්මවාදයේ දුන්නා. බමුණන්ගේ ලක්ෂණයක් ආත්මවාදය කියලා කියන්නේ. අර එක ළමෙක් මයික් එක ඔන් කරලා කිව්වනේ සර් බ්‍රාහ්මණ සම්ප්‍රදායේ ලක්ෂණ කියලා දුන්නා හැබැයි ශ්‍රමණ කියලා දුන්නා කියලා. මම දෙකම කියලා දෙනවා. මතක තියාගන්න. හරියට විෂයක් ඉගෙන ගන්න මෙහෙමයි. මේක තේරෙන්නේ නැති ගොඩක් ළමයි ආවට ගියාට වෙන ඔන්ලයින් ක්ලාසස් වලට යනවා. Tamanට වරදින තැන හිතා ගන්නවත් බෑ. මම පුතේ ඔයාලට පොඩි දෙයක් මම කියන්නම්. ඔයාලා හැමෝම Tamanට ලැබුණු Zoom link එක පුළුවන් නම් WhatsApp එකේ status එකක් දාලා share කරන්න. ඒක මාර දෙයක්. ඒක ලොකු support එකක් සර්ට. ඒක දැකලා තව ළමෙක් යථාර්ථය තේරුම් ගනි. ඇත්ත තේරුම් ගනීවි. BC විෂය හෙන මතයක් යන අමාරුයි කියලා. දෙයියනේ සියලු බෞද්ධ ශිෂ්ටාචාරය උගන්වපු ගුරුවරු වගකිව යුතුයි. BC අමාරු විෂයක් නෙමෙයි. මේකේ තියෙන විෂය නිර්දේශය ළමයාට හරියට කියලා දුන්නා නම් හරි. Tamanට ලැබුණු Zoom link එක පුතේ පුළුවන් නම් WhatsApp එකේ status එකක් share කරන්න. ඒක සර්ට මාර හයියක්. මම එතකන් මතක් කරන්නම්. හැමෝම පුළුවන් නම් ඒ වැඩේ කරන්න ලොකු support සර්ගේ අර වීඩියෝ ක්ලිප් එකක් දාලා තියෙනවා. වීඩියෝ ක්ලිප් එකයි සර්ගේ Zoom link එක පුළුවන් නම් WhatsApp එකේ status එකක් දාන්න. මම එතකන් මුල ඉඳලා මතක් කරන්නම්. පුතේ අහන්න. අද අපි කතා කරන්නේ 12 වසරේ තියෙන බ්‍රාහ්මණ ශ්‍රමණ සම්ප්‍රදායන් වල ලක්ෂණ කියන පාඩම. මේ පාඩම පොඩි පාඩමක්. හැබැයි පොඩි වුණාට ප්‍රශ්න අහන වපසරිය ඉතාමත් වැඩි. පැහැදිලි නේද? හරි. ඉන්දියාවේ තිබුණ සියලුම ආගම් පුතේ ප්‍රධාන සම්ප්‍රදායන් දෙකකට බෙදෙනවා. ඉන්දියාවේ තිබුණ සියලුම ආගම් මතක තියාගන්න ප්‍රධාන සම්ප්‍රදායන් දෙකකට බෙදෙනවා. එකක් තමයි බ්‍රාහ්මණ සම්ප්‍රදාය, අනිත් එක තමයි ශ්‍රමණ සම්ප්‍රදාය. හරියට ඉගෙන ගන්න A to Z පැහැදිලි නේද? තේරෙනවනේ කියන බ්‍රාහ්මණ සම්ප්‍රදාය ප්‍රධාන කොටස් දෙකයි. පූජක බ්‍රාහ්මණයන් හා ගෘහස්ත බ්‍රාහ්මණයන්. අර පූජක බමුණ සහ ගෙදර ඉන්න බමුණ. මතක තියාගන්න බ්‍රාහ්මණ ආගම හැර සියලුම ආගම් වැටෙන්නේ ශ්‍රමණ සම්ප්‍රදායට. අය වෙන ඕපදූප කිසි දෙයක් ලියන්න දෙයක් නැහැ. මම ෂෝට් නෝට් එක වගේ ගහලා දෙනවා. මේ නෝට් එක ඕන කෙනෙක් ඉන්නවා නම් දාන්න. ටියුට් ගත්තු හැමෝටම මම මේ නෝට් එක ලබා දීම කරනවා. පැහැදිලි මේ තියරි කොටසක් නියන්නේ. පැහැදිලි නේ මම කියන කතාව තේරෙනවනේ මම කියන කතාව. හරි. එතකොට පුතේ පුළුවන් නම් ඔයාලා Zoom link එක සහ වීඩියෝ එක share කරන්න හැමෝම සට දෙන්න පුළුවන් support එක අන්න ඒකයි. පුතේ බලන්න පැහැදිලි නේද? හරි. දැන් හැමෝම සර්ගේ ටියුට් ටිකත් එක්ක මොකක් හරි කොලයක් හරි මොකක් හරි එකක් ගන්න. පැහැදිලි නේද? කොලයක් අරගෙන මාතෘකාව ලියා ගන්න ශ්‍රමණ බ්‍රාහ්මණ සම්ප්‍රදායන් වල ලක්ෂණ. මේවා අර ඕපදූප වගේ හැලි වගේ ලියන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය කරුණු ටික දැනගත්තා නම් ඔයා ගොඩ. පැහැදිලි සර් ෂෝට් නෝට් එකක් වගේ දෙනවා. ලියා ගන්න මාතෘකාව. පැහැදිලි නේ කියන කතාව. ශ්‍රමණ බ්‍රාහ්මණ සම්ප්‍රදායන් වල ලක්ෂණ. ශ්‍රමණ බ්‍රාහ්මණ සම්ප්‍රදායන් වල ලක්ෂණ. ශ්‍රමණ බ්‍රාහ්මණ ෂෝට් නෝට් එකක් දෙන්නේ නැහැ. පැහැදිලි නේ? ශ්‍රමණ බ්‍රාහ්මණ සම්ප්‍රදායන් වල ලක්ෂණ. අද පන්තියට ආවේ නැහැ කියන්නේ එයාගේ ඉතින් පැහැදිලි නේ කියන කතාව මාර වෙලාවක් තමයි තියෙන්නේ. ශ්‍රමණ බ්‍රාහ්මණ සම්ප්‍රදායන් වල ලක්ෂණ. කොලේක ලියා ගන්න පාඩමේ නම ශ්‍රමණ බ්‍රාහ්මණ සම්ප්‍රදායන් වල ලක්ෂණ. 12 වසරේ තියෙන පොඩි පාඩමක්. ශ්‍රමණ බ්‍රාහ්මණ සම්ප්‍රදායන් වල ලක්ෂණ.
ශ්‍රමණ බ්‍රාහ්මණ සම්ප්‍රදායන් වල ලක්ෂණ. ශ්‍රමණ බ්‍රාහ්මණ සම්ප්‍රදායන් වල ලක්ෂණ. පැහැදිලි නේ කියන කතාව? ශ්‍රමණ බ්‍රාහ්මණ සම්ප්‍රදායන් වල ලක්ෂණ කියලා පළවෙනි වාක්‍ය මෙන්න මෙහෙම ලියා ගන්න. ಭಾರತයේ පැවති සියලුම ආගම් ಭಾರತයේ පැවති සියලුම ආගම් ಭಾರತයේ පැවති සියලුම ආගම් ಭಾರತයේ පැවති සියලුම ආගම් ප්‍රධාන ආගමික සම්ප්‍රදායන් දෙකකට බෙදේ. ප්‍රධාන ආගමික සම්ප්‍රදායන් දෙකකට බෙදේ. ප්‍රධාන ආගමික සම්ප්‍රදායන් දෙකකට බෙදේ. සමහර විට මේ පන්තියට BC කරන ගුරුවරු ජොයින් වෙලා ඉන්න පුළුවන් ඈ. දැන් අලුත් ක්‍රමේ තමයි අපේ Zoom එකට සම්බන්ධ වෙන කට්ටියෙන් අඳුර ගන්න පුළුවන් කවුද කියලා. පැහැදිලි නේ කියන කතාව? පැහැදිලි නේ කියන කතාව? තමන්ගේ පැහැදිලි ඩිවයිස් එකකින් අඳුර ගන්න පුළුවන් සියලු විස්තර ටික. පැහැදිලි නේ කියන කතාව? අපි හැමදාම ඩේලි චෙක් කරනවා. පැහැදිලි නේ කියන කතාව. එතකොට බලා ගන්න පුළුවන් එහෙම ගුරුවරු ඉන්නවද කියලා. හරි. සියලු ආගම් ප්‍රධාන ආගමික සම්ප්‍රදායන් දෙකකට බෙදේ කියලා ලියලා පහලින් ලියා ගන්න රතු පෑනෙන් බ්‍රාහ්මණ සම්ප්‍රදාය ශ්‍රමණ සම්ප්‍රදාය කියලා. බ්‍රාහ්මණ සම්ප්‍රදාය ශ්‍රමණ සම්ප්‍රදාය. හරි ඊට පස්සේ මෙහෙම ලියා ගන්න. පැහැදිලිනේ? බ්‍රාහ්මණ සම්ප්‍රදාය බ්‍රාහ්මණ සම්ප්‍රදාය බ්‍රාහ්මණ සම්ප්‍රදාය කොටස් දෙකකට බෙදේ. කොටස් දෙකකට බෙදේ. එනම් ඡේදෙටම ලියා ගන්න රතු පෑනෙන් පූජක බ්‍රාහ්මණයන් සහ ගෘහස්ත බ්‍රාහ්මණයන් යනුවෙනි. පූජක බ්‍රාහ්මණයන් සහ ගෘහස්ත බ්‍රාහ්මණයන් යනුවෙනි. ගෘහස්ත බ්‍රාහ්මණයන් යනුවෙනි. මෙම බ්‍රාහ්මණ සම්ප්‍රදායේ ලක්ෂණ 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 මෙලෙස පෙළ ගැස්විය හැක. මෙලෙස පෙළ ගැස්විය හැක. මේක ලියාගත්තේ නැත්තම් මතක තියාගන්න ඉරි ගහන ප්‍රශ්න නම් ජීවිතේට කරන්න බෑ. ඔන්න බෝඩ් එකේ දාලා තියෙනවා බ්‍රාහ්මණ සම්ප්‍රදායේ ලක්ෂණ ටික. පැහැදිලිනේ? ඉක්මනට හැමෝම අංක දාලා පහළට ලියාගන්න බ්‍රාහ්මණ සම්ප්‍රදායේ ලක්ෂණ ටික මොනවද කියලා. බ්‍රාහ්මණ සම්ප්‍රදායේ ලක්ෂණ ටික. බ්‍රාහ්මණ සම්ප්‍රදායේ ලක්ෂණ ටික හැමෝම ලියාගන්න. සර් මේ 11 වෙනි එක වාදය කියලා තියෙන්නේ ආත්මවාදය කියන එක නේද? මොකද්ද පුතේ ඇහුන්නේ නැහැ? 11 ආත්මවාදය කියලා තියෙන්නේ ආත්මවාදී සමා වෙන්න අකුරක් මිස්ටේක් වෙලා තියෙනවා. නියමයි පුතේ. අන්න එහෙම කතා කරන්න. ඔන්න බ්‍රාහ්මණ සම්ප්‍රදායේ ලක්ෂණ ටික ලියා ගන්න. සර්ව බලධාරී දේව විශ්වාසය. කර්ම මාර්ගයේ පිළිගැනීම. ඒකීය දහමක් ඉදිරිපත් කොට දැක්වීම. ගෘහවාසයට මුල් තැන දීම. මැවීම් සංකල්පත් බමුණන්ගේ ඔන්න දන්නේ නැහැනේ සමහර මැවීම් සංකල්ප. 6 වෙනි එක වර්ණ ભેදය. 7 වෙනි එක වර්ණ ධර්ම. 8 වෙනි එක ස්ව ධර්ම. 9 වෙනි එක ආපත් ධර්ම. 10 වෙනි එක චතුර්විධ ආශ්‍රම ධර්ම. චතුර්විධ ආශ්‍රම ධර්ම.
චතුර්විධ ආශ්‍රම ධර්ම 11 ආත්මවාදය මයන්න ටයිප් වෙලා නැහැ සමා වෙන්න 12 බලන්නකෝ ශ්‍රුතියට මුල් තැන දීම පැහැදිලිනේ ශ්‍රුතිය කියලා කියන්නේ පැහැදිලිනේ කියන කතාව පොතපතට වරහණක් දාලා ලියාගෙන ශ්‍රුතියට මුල් තැන දීම කියලා පැහැදිලිනේ පොතපතට මුල් තැන දීම බමුණෝ පිළිගත්තේ පොතපත වරහණක් දාලා ලියාගෙන පොතපතට මුල් තැන දීම ශ්‍රුතියට මුල් තැන දීම කියලා කියන්නේ ලියා ගන්න මේවා ජීවිතේට අහලවත් නැතුව ඇති ශ්‍රුතියට මුල් තැන දීම ඊගාව එක පුතේ යාගය 13 යාගය 14 බ්‍රහ්මත්වයට පත්වීම 15 චතුර්විධ ජීවිත පරමාර්ථ මෙන්න මේක විශේෂයි මේවා අහලා නැහැ පේපර් වල මතක තියාගන්න ඔබ අසරණ වෙයි මේවා අහපු දවසට ඔබ ඉගෙනගත්තු ගුරුවරයාට බණීවි මේ සර් නම් මෙහෙම කියලා දුන්නේ නැහැ මෙයා කියලා දුන්නේ නැහැ කියලා චතුර්විධ ජීවිත පරමාර්ථ ලියා ගන්න 15 චතුර්විධ ජීවිත පරමාර්ථ විශේෂ කරලා ලියා ගන්න ජීවිතේ පරමාර්ථ හතරක් තිබුණා චතුර්විධ ජීවිත 16 ද්විජ සංකල්පය ලියා ගන්න 16 ද්විජ සංකල්පය 16 ද්විජ සංකල්පය 17 කාන්තා නිදහස සීමා කිරීම කාන්තා නිදහස සීමා කිරීම 18 ත්‍රිවිධ විමුක්තිය ඔන්න මේකත් විශේෂ දෙයක් අහලා නැහනේ ත්‍රිවිධ විමුක්තිය බමුණු පිළිගත්තා ත්‍රිවිධ විමුක්තිය ලියා ගන්න ත්‍රිවිධ විමුක්තිය කියලා වරහණක් දාලා ලියා ගන්න මොනවද ත්‍රිවිධ විමුක්තිය ඥාන කර්ම භක්ති 19 බ්‍රාහ්මණ ආධිපත්‍යය බමුණන්ගේ ආධිපත්‍යය වෙන ආගම්වල කවුරුත් පිළිගන්නේ නැහැ බමුණෝ තමයි සමාජ බලය හිමි කරන බ්‍රාහ්මණ ආධිපත්‍යය 20 ඉඳුරන් පිනවීම සමහරුන් දන්නේ බ්‍රාහ්මණ ආගමේ කට ඉඳුරන් පිනෙව්වා කියන්නේ ඉඳුරන් පිනවීම බ්‍රාහ්මණ සම්ප්‍රදායේ ලක්ෂණයක් 21 සිතීමේ හා විමසීමේ නිදහස සීමා කිරීම 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 පුතේ අද අපි කතා කරන්නේ BC වල 12 වසරේ තියෙන ඉතාමත් සරල පාඩමක් පැහැදිලිනේ මේක හැබැයි හරියට ඉගෙන ගත්තේ නැති වුණොත් ඔයාට අමාරු වෙනවා මම ඔයාට අමාරු කරන්නේ කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ ඔයාට තියෙන්නේ සර් කියලා දෙන දේ අහගෙන ඉඳලා වැඩ ටික කරගන්න විතරයි පැහැදිලිනේ මම කියන කතාව තේරෙනවනේ මම කියන කතාව සර් ලස්සනට නෝට් එකක් දෙනවා ෂෝට් නෝට් එක වගේ ඔයාට තියෙන්නේ ලස්සනට නෝට් එක කීවලා බලලා මේ දේවල් හරියාකාරව ඉගෙන ගන්න විතරයි පැහැදිලිනේ මම කියන කතාව හරි ඒ නිසා මම කියන විදිහට වැටික් කරන් යන්න අය BC වලට කිසි දෙයකට බය විය යුතු නැත පැහැදිලිනේ මම කියන කතාව පුතේ හරි හැමෝම බලන්න මම නැවතත් කියනවා ඉන්දියාවේ තිබුණ සියලුම ආගම් පැහැදිලිනේ මම කියන කතාව ඉන්දියාවේ තිබුණු සියලුම ආගම් ප්‍රධාන සම්ප්‍රදායන් දෙකකට බෙදෙනවා එකක් බ්‍රාහ්මණ සම්ප්‍රදාය අනිත් එක ශ්‍රමණ සම්ප්‍රදාය බ්‍රාහ්මණ සම්ප්‍රදායේ ප්‍රධාන කොටස් දෙකයි පූජක බ්‍රාහ්මණ සහ ගෘහස්ත බ්‍රාහ්මණ ආගම හැර සියලුම ආගම් වැටෙන්නේ පුතේ ශ්‍රමණ සම්ප්‍රදායට පැහැදිලිනේ මම කියන කතාව හරි පහලින් ලියා ගන්න මෙන්න මෙහෙම අලුත් ඡේදකින් මෙහෙම ලියා ගන්න අලුත් ඡේදකින් බ්‍රාහ්මණ ආගම හැර සෙසු සියලුම ආගමික කණ්ඩායම් අයත් වන්නේ ශ්‍රමණ සම්ප්‍රදායටයි බ්‍රාහ්මණ ආගම හැර සියලුම ආගම් වැටෙන ශ්‍රමණ සම්ප්‍රදායටයි එනම් රතු පෑනෙන් ලියා ගන්න පරිබ්‍රාජක එනම් කියලා ඡේදෙටම ලියා ගන්න පරිබ්‍රාජක අචේලක
සචේලක ආජීවක නිගණ්ඨ ජටිල මම පරිබ්‍රාජක කිව්වද කියලා බලන්න පරිබ්‍රාජක තව ඉන්දියාවේ තියෙන සියලුම ආගම් ඊට පස්සේ ලියා ගන්න ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ ආයෙ කියන්නකො. පුතේ සර් නෝට් එකක් බලාගෙන නෙමෙයි කියන්නේ මම ඕන ආපවතක් කියනවා ලියාගත්තු කෙනෙක් පුළුවන් නම් පුතේ මයික් එක ඔන් කරලා කියන්න බලන්න සර් මේ නෝට් එකක් බලාගෙන නෙමෙයි කියන්නේ මට ඒකයි පොඩ්ඩක් අමතක මම මේ වෙලාවේ කියන්නේ කියන්න බලන්න කවුරු හරි කෙනෙක් ලියාගත්තු කෙනෙක් මයික් එක ඔන් කරලා ආගමික කණ්ඩායම් සම්ප්‍රදායටයි. එනම් පරිබ්‍රාජක, අචේලක, සචේලක, ආජීවක, නිගණ්ඨ සහ ජටිල. very good නදීෂානිය සර්ට සපෝට් එකක් දුන්නට thank you හරි සර් නෝට් එකක් බලාගෙන නෙමෙයි කියන්නේ ඒකයි පැහැදිලිනේ පරිබ්‍රාජක අචේලක සචේලක නිගණ්ඨ පැහැදිලිනේ ජටිල පරිබ්‍රාජක අවසානට ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ සහ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ ගාවින් වරහණක් දාලා උන්න ලියාගෙන බුදුරජාණන් වහන්සේගේ කණ්ඩායම කියලා. බුදුරජාණන් වහන්සේගේ කණ්ඩායම. සහ ಭಾರತයේ පැවති සියලුම ආගම් ಭಾರತයේ පැවති බ්‍රාහ්මණ ආගම හැර සියලුම ආගම් ಭಾರತයේ පැවති බ්‍රාහ්මණ ආගම හැර සෙසු සියලුම ආගම් බ්‍රාහ්මණ ආගම හැර සෙසු සියලුම ආගම් බ්‍රාහ්මණ ආගම හැර සෙසු සියලුම ආගම් ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වේ. ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වේ. ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වේ. එතනම ලියා ගන්න ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ හෙවත් ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ හෙවත් බුදුරජාණන් වහන්සේගේ ආගමික කණ්ඩායමද ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වේ. ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වේ. හරි නතර කරන්න. ඔයා හිතාගෙන ඉන්නව නම් BC අමාරුයි කියලා මගේ එක දවසක් පන්ති આવොත් ඔයාට තේරෙවි. BC කියලා කියන්නේ අමාරු විෂයක් නෙමෙයි. BC ලේසි විෂයක්. හැබැයි මේක හරියාකාරව ඉගෙන ගන්න ඕනේ කියලා. අද අලුතින් පන්තියට සම්බන්ධ වුණු අය ඉන්නවද පුතේ? ඉන්නවනම් සර්ට chat එකට දාන්න බලන්න අලුතින් අදමයි ආවේ සර්. එන ආසයි සර් කතා කරන කට්ටියත් එක දාන්න බලන්න අදමයි ආවේ. අදම අලුතින් ආපු ළමයි ඉන්නවද පුතේ? අලුතින් ආපු අය ඉන්නවනම් chat එකට දාන්න ඉන්නවා සර් කියලා. පැහැදිලිනේ කිසිම ගැටලුවක් නැහැ. එයාලා නෝට් ටියුට් සහ සියල්ල ලබා දීම කරන්නම් සර්. දාන්න chat එකට අලුත් ළමයි ඉන්නවනම් පුතේ පැහැදිලිනේ මම කියන කතාව හරි. ඉන්නවා සර්. අද ආවේ සර් මං කියලා මිතාර දාලා තියෙනවා. මිතාරා දාලා තියෙනවා. හරි. ගැටලු පුතේ අහගෙන ඉන්න හොඳට පැහැදිලිනේ? හරි. මතක තියාගන්න අද අපි කතා කරන්නේ 12 වසරේ තියෙන විශේෂ පාඩමක්. ඒ තමයි බ්‍රාහ්මණ ශ්‍රමණ සම්ප්‍රදායන් වල ලක්ෂණ. ඉන්දියාවේ නැත්තම් ಭಾರತයේ තිබුණු සියලුම ආගම් පුතේ ප්‍රධාන සම්ප්‍රදායන් දෙකකට බෙදෙනවා. එකක් තමයි බ්‍රාහ්මණ සම්ප්‍රදාය, අනිත් එක තමයි ශ්‍රමණ. මගේ ඔය පන්තිය ගැන විස්තරේ දා පෝස්ට් එකෙත් දාලා තියෙනවා. එපා වුණ BC විෂය ආසාවෙන් ඉගෙන ගන්න නම් එන්න කියලා. පැහැදිලිනේ මම කියන එක? හරි. ඉන්දියාවේ තිබුණු සියලුම ආගම් ප්‍රධාන බ්‍රාහ්මණ සම්ප්‍රදාය, ශ්‍රමණ සම්ප්‍රදාය. බ්‍රාහ්මණ සම්ප්‍රදාය කොටස් දෙකයි. පූජක බ්‍රාහ්මණ, ගෘහස්ත බ්‍රාහ්මණ කියලා. බ්‍රාහ්මණ ආගම හැර සෙසු සියලුම ආගම් වැටෙන්නේ පුතේ. සියලුම ආගම් ශ්‍රමණ සම්ප්‍රදායට. බ්‍රාහ්මණ ආගම හැර සියලුම ආගම් වැටෙන්නේ ශ්‍රමණ ඒක හොඳට ඔළුවේ තියාගන්න. පැහැදිලිනේ කියන කතාව? හරි. දැන් තමයි විශේෂ තව පොඩ්ඩක් ඉස්සරහට අපි යන්නේ. පුතේ
ශ්‍රමණ සම්ප්‍රදායත් කොටස් දෙකකට බෙදෙනවා. ශ්‍රමණ සම්ප්‍රදායත් කොටස් දෙකයි. අහගෙන ඉන්න. දැන් තමයි විශේෂම තැනට ආවේ. හරි. සර් අලුත් පිටුවකට යන්න. හරි ඔන්න. ඔයාලා කැමති පාටකින් සර් ලියන්න යන්නේ ශ්‍රමණ සම්ප්‍රදාය. අහගෙන ඉන්න පුතේ. පැහැදිලි නේ කියන කතාව. ශ්‍රමණ සම්ප්‍රදාය. ශ්‍රමණ සම්ප්‍රදාය පුතේ කොටස් දෙකකට බෙදෙනවා. මතක තියාගන්න. ඔන්න මම නැවතත් කියන්නම්. ඉන්දියාවේ තිබුණු සියලුම ආගම් ප්‍රධාන කොටස් දෙකයි. එකක් බ්‍රාහ්මණ සම්ප්‍රදාය, අනිත් එක ශ්‍රමණ සම්ප්‍රදාය. බ්‍රාහ්මණ සම්ප්‍රදාය කොටස් දෙකයි. පූජක බ්‍රාහ්මණ සහ ගෘහස්ත බ්‍රාහ්මණ. පැහැදිලි නේද? ශ්‍රමණ සම්ප්‍රදායත් කොටස් දෙකකට බෙදෙනවා. ඒ කොටස් දෙක තමයි එකක් මම ලියන්න ලස්සන පාටකින් හරි. එකක් තමයි බාහිරක ශ්‍රමණ, අනිත් එක තමයි ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ. මතක තියාගන්න පුතේ ඉන්දියාවේ තිබුණු සියලුම ආගම් කොටස් දෙකයි. බ්‍රාහ්මණ ශ්‍රමණ බමුණ කොටස් දෙකයි. ඕකේ. ශ්‍රමණ සම්ප්‍රදායත් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි බාහිරක ශ්‍රමණ, අනිත් එක ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ. මතක තියාගන්න ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියලා කියන්නේ අපේ බුදුහාමුදුරුවන්ගේ ආගමික කණ්ඩායම. කාගේද? අපේ බුදුහාමුදුරුවන්ගේ කණ්ඩායම. බුදුරජාණන් වහන්සේ බුදුරදුන්. බාහිරක ශ්‍රමණ කියලා කියන්නේ බ්‍රාහ්මණ ආගමයි බුදුහාමුදුරුවෝයි හැර සියලුම ආගම්. බ්‍රාහ්මණ ආගම අයිතිත් නෑ, බුදුහාමුදුරුවෝ අයිතිත් නෑ, අනෙකුත් සියලුම ආගම් අයිති වෙන්නේ බාහිරක ශ්‍රමණ. ඔන්න මම නැවතත් කියනවා තේරුනේ නැති කෙනෙක් ඉන්නවනම් මේක දැනගන්න. මේක දැනගත්තේ නැති වුණොත් BC අමාරු වෙනවා. ඔබට මෙච්චර ලස්සනට උගන්වන ගුරුවරයෙක් හම්බ වුණොත් ඔබ ඒ පන්තියේ වාඩි වෙන්න පුතේ. පැහැදිලි නේ මම කියන කතාව? ඉන්දියාවේ තිබුණු සියලුම ආගම් ප්‍රධාන ආගමික සම්ප්‍රදායන් දෙකකට බෙදෙනවා. එකක් බ්‍රාහ්මණ, අනිත් එක ශ්‍රමණ. බමුණ කොටස් දෙකයි. බ්‍රාහ්මණ සම්ප්‍රදායේ ලක්ෂණ ටිකත් මම ලස්සනට දුන්නා. බ්‍රාහ්මණ ආගම හැර සියලුම ආගම් වැටෙන්නේ ශ්‍රමණ සම්ප්‍රදායට. ඒකත් කියලා දුන්නා. බ්‍රාහ්මණ ආගම හැර සියලුම ආගම් ජෛන, ආජීවක, පරිබ්‍රාජක, ජටිල, ආචේලක, සචේලක, නිගණ්ඨ. තව ඕනනම් ලියා ගන්න ෂට්ශාස්ත්‍රු කියලාත් ලියා ගන්න. ෂට්ශාස්ත්‍රුත් අයත් වෙන්නේ ශ්‍රමණ. මට කියන්න බැරි වුණා. ෂට්ශාස්ත්‍රුත් අයත් වෙන්නේ ශ්‍රමණ. ලියා ගන්න නෝට් එකේ ෂට්ශාස්ත්‍රුත් අයත් වෙන්නේ ශ්‍රමණ සම්ප්‍රදායට. ෂට්ශාස්ත්‍රවරුත් අයත් වෙන්නේ ශ්‍රමණ සම්ප්‍රදායට. අලුතින් ජොයින් වෙච්ච කෙනෙක් ඉන්නවනම් හොඳට අහගෙන ඉන්න. ඉන්දියාවේ තිබුණු සියලුම ආගම් ප්‍රධාන කොටස් දෙකකට. එක බ්‍රාහ්මණ සම්ප්‍රදාය, අනිත් එක ශ්‍රමණ සම්ප්‍රදාය. බ්‍රාහ්මණ සම්ප්‍රදාය කොටස් දෙකයි. සර් දැන් බ්‍රාහ්මණ සම්ප්‍රදාය ලක්ෂණ 21ක් දුන්නා. බ්‍රාහ්මණ ආගම හැර සියලුම ආගම් වැටෙන්නේ ශ්‍රමණ සම්ප්‍රදායට. නිගණ්ඨ, ආජීවක, අචේලක, සචේලක, ෂට්ශාස්ත්‍රු සියලුම දෙනා ශ්‍රමණ. පැහැදිලි නේද? අලුතින් ජොයින් වෙච්ච ළමයිට මම මේ කියන්නේ. ශ්‍රමණ සම්ප්‍රදාය නැවත කොටස් දෙකකට බෙදෙනවා. එකක් බාහිරක ශ්‍රමණ, අනිත් එක ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ. එකක් බාහිරක ශ්‍රමණ, අනිත් එක ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියලා කියන්නේ මෙන්න ශ්‍රමණ. මම ලියන්න ඕන ශ්‍රමණ සම්ප්‍රදාය කොටස් දෙකයි. බාහිරක ශ්‍රමණ, ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ කණ්ඩායම. බාහිරක ශ්‍රමණ කියලා කියන්නේ බ්‍රාහ්මනාගමයි බුදුහාමුදුරුවෝයි හැර. ඔන්න මම ලියන්න. අචේලකලා බාහිරක ශ්‍රමණ, අචේලක, සචේලක, ෂට්ශාස්ත්‍රවරු, ෂඩ්ශාස්ත්‍රවරු, ෂට් කියලා කියනවා. ෂඩ්ශාස්ත්‍රවරු, පරිබ්‍රාජකයෝ, පැහැදිලි, නිගණ්ඨයෝ ඔක්කොමලා බාහිරක ශ්‍රමණ. මම මේ කිව්ව දේ තේරුණාද? මම අවසාන වතාවට කියනවා ඉන්දියාවේ තිබුණ සියලුම ආගම් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් බ්‍රාහ්මණ සම්ප්‍රදාය, අනිත් එක ශ්‍රමණ සම්ප්‍රදාය. බ්‍රාහ්මණ සම්ප්‍රදාය කොටස් දෙකයි. පූජක සහ ගෘහස්ත. බ්‍රාහ්මණ සම්ප්‍රදායේ ලක්ෂණ 21ක් සර් දුන්නා. කිසිම ඉරිගහන ප්‍රශ්නයක් අය වරදින්නේ නැහැ. 100ට ලක්ෂයක් කොට්ටු දාලා කියනවා ආය මේකෙන් අහන ඉරිගහන ප්‍රශ්න මගේ ළමයිට වරදින්නේ නැහැ. පැහැදිලි නේද? අහගෙන ඉන්න. බ්‍රාහ්මණ ආගම හැර
සියලුම ආගම් වැටෙන්නේ ශ්‍රමණ සම්ප්‍රදාය. දැන් ඔය Hindu ආගම තියෙනවා නැත්නම් මුස්ලිම් ආගම ඒකත් වැටෙන්නේ ශ්‍රමණ. පැහැදිලි නේද? බ්‍රාහ්මණ ආගම හැර සියලුම ආගම් වැටෙන්නේ ශ්‍රමණ. පැහැදිලි නේ මම කියන කතාව? ශ්‍රමණ සම්ප්‍රදායත් කොටස් දෙකකට බෙදෙනවා පුතේ. එකක් බාහිරක ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර. ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ ඇතුළු භික්ෂූන් වහන්සේලා බුදුහාමුදුරුවෝගේ කණ්ඩායම. බාහිරක ශ්‍රමණ කියලා කියන්නේ මේකට බ්‍රාහ්මණ ආගම අයිති වෙන්නෙත් නැහැ. බුදුහාමුදුරුවෝ අයිති වෙන්නෙත් නැහැ. අනිකුත් සියලු ආගම්. මට මයික් එක ඔන් කරලා කියන්න බලන්න තේරුණාද නැද්ද කියලා මම ඊට පස්සේ හැමෝගෙම ප්‍රශ්න මම පොදුවේ ප්‍රශ්න අහනවා කැමති අය උත්තර දෙන්න. ළමයිට තරගයක් ඇති වෙන්න ඕනේ සර්ට උත්තර දෙන්න. පැහැදිලි මම උත්තර කියන ළමයිගේ නම එක්ක මම විස්තර කියනවා. මට කියන්න බලන්න හැමෝම මට chat එකට දාන්න බලන්න. මම කියලා දුන්නු දේ තේරුණාද? අශිනි දාලා තිනවා තේරුණා කියලා very good පුතේ. අනිත් අය දාන්න බලන්න තේරුණාද නැද්ද පුතේ? ඩිල්ෂා තේරුණා කියලා දාන්න කොහොමද දාන්න තේරුණාද නැද්ද? very good පුතේ. සංසලා දාලා තිනවා තේරුණා. හිමාශී තේරුණා. ඊට පස්සේ බිනුරි දාලා තියෙනවා සෙව්වන්දී ප්‍රබෝදා. ඊට පස්සේ සජානි නදීෂානි ටනාෂා සඳරු ඉඳුනි චතුමි ඉඳුරංග ගම්ලත් ඊට පස්සේ මල්කි චතුමි අනුෂ්ක මං හැමෝගෙම නම් කිව්වා කො අනිත් අය දාන්න පැහැදිලිනේ අප්‍රදීප් නෙතුවාරි ජිමුතු දාලා තියෙනවා තේරුණාස කියලා දිමුතු ඔයාට මේ චරිත් කියලා දාලා තියෙන්නේ අනුරාධපුර අපේ පුතා ඔයාගේ ඊමේල් එකට නෝට් ටික මම දාන්නම් පුතේ හරි 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 තරුෂි තේරුණා කියලා දාලා තියෙනවා හරි දැන් මම ප්‍රශ්න අහන්න යන්නේ ඔයා පැහැදිලි හරියට තේරුම් ගත්තා නම් තරගෙට උත්තර දෙන්න පුළුවන් වෙනෝනේ සගේ පන්ති ඔන්න මම නැවතත් කියනවා පුතේ ඉන්දියාවේ තිබුණු සියලුම ආගම් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙන එකක් බ්‍රාහ්මණ සම්ප්‍රදාය අනිත් එක ශ්‍රමණ සම්ප්‍රදාය බ්‍රාහ්මණ සම්ප්‍රදාය කොටස් දෙකයි පූජක බ්‍රාහ්මණ සහ ගෘහස්ත බ්‍රාහ්මණ ආගම හැර සියලුම ආගම් අයිති වෙන්නේ ශ්‍රමණ සම්ප්‍රදායට පැහැදිලි නේද ශ්‍රමණ සම්ප්‍රදාය පුතේ කොටස් දෙකකට බෙදෙන එකක් බාහිරක ශ්‍රමණ අනිත් එක ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියන්නේ බුදුහාමුදුරුවෝගේ කණ්ඩායම පැහැදිලි නේ මම කියන කතාව බාහිරක ශ්‍රමණ කියලා කියන්නේ බ්‍රාහ්මණ ආගමයි බුදුහාමුදුරුවෝ හැර සියලුම ආගම් දැන් බලමු කාටද මොලේ මම දැන් ඉරි ගහන ප්‍රශ්න අහනවා මෙහෙම ප්‍රශ්නයක් මම දෙනවා හරිද වැරදිද කියලා මට දැන් මයික් එක ඔන් කරලා කියනෝනේ මයික් එක ඔන් කරලා කියන්න ඕනේ මම බලන්නම් කවුද කතා කරන්නේ කියලා එතකොට හරි මට දැන් පේනවා හැමෝවම මට දැන් කියන්න ඕනේ පැහැදිලි නේද මම දැන් අහන ප්‍රශ්න වලට හරි උත්තරේ දෙන්න ඕනේ ඔන්න ඉරි ගහන පේපරේ ප්‍රශ්නයක් තියෙනවා මට කියන්න පැහැදිලි නේ කියන කතාව එහෙම බ්‍රාහ්මණයන් ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වේ බ්‍රාහ්මණ ආගමිකයන් ශ්‍රමණ සම්ප්‍රදායට අයත් හරිද වැරදිද very good හරි වැරදි හරි ඕකේ හරි මෙහෙම අහනවා ඉරි ගහන ප්‍රශ්නයක් නිගණ්ඨයන් ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වේ හරිද වැරදිද හරි සර් very good අන්නේ මයික් ඔන් කරලා කතා කරන්න ඕනේ පරිබ්‍රාජකයන් ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වේ හරි සර් very good නියමයි බ්‍රාහ්මණ ආගම හැර සියලුම ආගම් ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වේ හරිද වැරදිද හරි සර් very good පැහැදිලි නියම අන්න එහෙම තරගයක් ඇති වෙන්න ඕනේ හරි දැන් තමයි සුපිරිම ප්‍රශ්න ටික අහන්නේ මගේ ළමයි බලන්න සර් දිහා මම මෙහෙම අහනවා බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වේ හරිද වැරදිද හරි හරිද වැරදිද හරි බුදුරජාණන් වහන්සේ ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වේ හරිද වැරදිද හරි ඒකේ උත්තරේ හරි මේ බලන්නකො බුදුහාමුදුරුවෝ ශ්‍රමණ තමයි අයිති වෙන්නේ හැබැයි ශ්‍රමණ සම්ප්‍රදායේ මොන කණ්ඩායමටද ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ very good ශ්‍රමණ සම්ප්‍රදායේ බුදුහාමුදුරුවෝ අයිති වෙන්නේ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ දැන් මෙහෙම එකක් දෙනවා දැන් තව ඉරි ගන්න ප්‍රශ්නයක් ඔන්න අහන්න යන්නේ ෂඩ් ශාස්ත්‍රවරු ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වේ ෂඩ් ශාස්ත්‍රවරු ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වේ හරිද වැරදිද කියලා බලන්න හරි කෝ හරි නියමයි very good කට්ටිය කතා කරනවා නේද තරගෙට අන්න එහෙමයි මට කියන්න බලන්න ඔන්න මම ආපහු තව ප්‍රශ්නයක් අහනවා ෂඩ් ශාස්ත්‍රවරුන් ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වේ හරිද වැරදිද හරි සර් very good හැබැයි ෂඩ් ශාස්ත්‍ර ශ්‍රමණ සම්ප්‍රදාය තමයි හැබැයි මොන ශ්‍රමණද බාහිර very good නියමයි
දැන් තේරෙනව නේද? දැන් අය ඔයාට ඉරි ගන්න. දැන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. අලුතින් Zoom link එකෙන් join වෙච්ච ළමයි ඉන්නවා නම් පුතේ අහන්න බලන්න අපේ පන්තියේ ළමයි active එකේ උත්තර දෙන විදිහ. මම ඔන්න අද අපි කතා කරේ 12 වසරේ තියෙන විශේෂ පාඩමක්. ඒ තමයි ශ්‍රමණ බ්‍රාහ්මණ සම්ප්‍රදායන් වල ලක්ෂණ. පැහැදිලි නේද? ඉන්දියාවේ තිබුණු සියලුම ආගම් ප්‍රධාන සම්ප්‍රදායන් දෙකකට බෙදෙන. එකක් බ්‍රාහ්මණ සම්ප්‍රදාය, අනිත් එක ශ්‍රමණ සම්ප්‍රදාය. බ්‍රාහ්මණ සම්ප්‍රදාය කොටස් දෙකයි පූජක බමුණෝ. පන්සල් වල ඉන්න හාමුදුරුවෝ පූජක බමුණෝ සහ ගෘහස්ත බමුණෝ. බ්‍රාහ්මණ ආගම හැර සියලුම ආගම් වැටෙන්නේ පුතේ ශ්‍රමණ සම්ප්‍රදායට මතක තියාගන්න. බ්‍රාහ්මණ ආගම හැර සියලුම ආගම් වැටෙන්නේ ශ්‍රමණ සම්ප්‍රදායට. පැහැදිලි නේ මම කියන කතාව? නිගණ්ඨ, පරිබ්‍රාජක, ජටිල, අචේලක, සචේලක, බුදුහාමුදුරුවෝ සියලු දෙනා ශ්‍රමණ. හැබැයි ශ්‍රමණ සම්ප්‍රදායේ කොටස් දෙකක් තියෙනවා. එකක් බාහිරක ශ්‍රමණ, අනිත් එක ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ. ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ කණ්ඩායම. බාහිරක ශ්‍රමණ කියලා කියන්නේ බ්‍රාහ්මණ ආගමයි බුදුහාමුදුරුවෝයි හැර සියලුම ආගම් වැටෙන්නේ බාහිරක ශ්‍රමණ. අලුතින් පන්තියට ජොයින් වුණු කෙනෙක් ඉන්නවා නම් දැන් පුතේ අපි නෝට් එකත් ලියාගෙන යන ගමන් තියෙන්නේ ඔබ අයින් වෙන්න එපා. අද අපි විශේෂ පාඩමක් කතා කරන ඔයාට මෙතන ඉඳලා හරි ඉගෙන ගන්න පුළුවන් වෙනවා කියන එක මාරම දෙයක්. පැහැදිලි නේද මම කියන කතාව? හරි. පන්තිය පැහැදිලි ඉවර වෙන්න කලින් ළමයි ඉන්න වෙලාවේ සර් කියනකො සර්ගේ WhatsApp නම්බර් එක ලියා ගන්නකො හැමෝම. සර්ගේ WhatsApp නම්බර් එක නැති අය ඉන්නවනේ 078යි 24යි 73යි 107. සර්ගේ WhatsApp නම්බර් එක ලියා ගන්නකො හැමෝම. හැමෝම WhatsApp නම්බර් එක ලියාගෙන පන්ති ඉවර වෙච්ච ගමන්ම සර්ට දාන්න. සර් නෝට් ටික ගන්නෙ කොහොමද? ටියුට් ටික ගෙදරට ගෙන්න ගන්නෙ කොහොමද? පැහැදිලිනේ කියන කතාව? සර් දිගටම පන්තියට සම්බන්ධ වෙන්නේ කොහොමද? සර්ගේ WhatsApp නම්බර් එක ලියා ගන්නකො හැමෝම. 078යි 24යි 73යි 107. පැහැදිලි නේද? සර්ට පැහැදිලි මේ WhatsApp නම්බර් එක මතක තියාගන්න ඇති. සර් WhatsApp ඉන්නවා මේ නම්බර් එකේ. පැහැදිලි නේ මම කියන කතාව? තේරෙනවනේ කියන කතාව? හරි. ඔය කට්ටිය අයින් වෙයි කියලා තමයි කිව්වේ. සර්ගේ WhatsApp නම්බර් එක ලියාගෙන. හරි පුතේ අහන්නකෝ. හරි හරි. අහන්න. පුතේ ඇහුන්නේ නැහැ කිව්ව දේ. පුතේ මයික් එක ඔන්නලා තියෙන ඔෆ් කරගන්න. හරි. නතර කරපු ඔව් පුතේ. සර් ඔව් කියන්න පුතේ. පොඩ්ඩක් කරන්නේ අචේලක ඇහෙන්නේ නැහැ පුතේ. පුතේ අහන්නකෝ. ඔයා කියන දේ කැඩි කැඩි ඇහෙන්නේ ඉස්සරට. පුතේ අහන්නකෝ. චුට්ටක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? පුතේ අහන්නකෝ. ඔයා කිව්ව දේ පොඩ්ඩක්වත් සර්ට ඇහුනේ නැහැ. කැඩි කැඩීම ඇහුනේ. පුළුවන් නම් chat එකට මැසේජ් එකක් දාන්න. මම හිතනවා අනිත් ළමයිටත් කැඩි කැඩි වගේ ඇහුනේ කියලා. පැහැදිලි නේ පුතේ කියන කතාව? chat එකට දාන්න මැසේජ් එකක් සර් කියවන්න. ඔයා කිව්ව එක කැඩි කැඩීම ඇහුනේ පුතේ. වචනයක්වත් සර්ට තේරුන්නේ නැහැ. ඇහුන්නේ නැහැ. හොඳේ? හරි. එහෙනම් chat එකට දාන්න මැසේජ් එකක් ඈ. හරි. අපි නතර කරපු තැන ඉඳලා පැහැදිලි නේ මම කියන. අපි නතර කරේ කොතනින්ද පුතේ? කවුරු හරි කෙනෙක් කියන නෝට් එක අපි නතර කරේ කොතනින්ද? ෂට්ශාස්ත්‍රවලද ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වේ සර්. ෂට් ශාස්ත්‍රීය ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වේ. හරි. ඊට පස්සේ මෙහෙම ලියා ගන්න. මෙහෙම ලියන්න. එතනම ලියා ගන්න. ශ්‍රමණ සම්ප්‍රදාය ශ්‍රමණ සම්ප්‍රදාය ශ්‍රමණ සම්ප්‍රදාය ශ්‍රමණ සම්ප්‍රදාය ශ්‍රමණ සම්ප්‍රදාය ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. ශ්‍රමණ සම්ප්‍රදාය ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. ශ්‍රමණ සම්ප්‍රදාය ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. ප්‍රධාන කොටස් දෙකකට. එනම් කියලා රතු පෑනෙන් පහලට කරලා ලියා ගන්න. එනම් පහලට කරලා බාහිරක ශ්‍රමණ, ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ.
බාහිරක ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ. ඊට පස්සේ පහලින් මෙහෙම ලියා ගන්න. පොදුවේ මෙම ශ්‍රමණ සම්ප්‍රදායේ ලක්ෂණ දැන් දෙන්න හදන්නේ ශ්‍රමණ සම්ප්‍රදායේ ලක්ෂණ. පොදුවේ ශ්‍රමණ සම්ප්‍රදායේ ලක්ෂණ මෙලෙස පෙළ ගැස්විය හැක. හරි පුතේ මැසේජ් එකක් දාලා දෙනවා අචේලක සචේලක කියන එකේ වෙනස කියලා දෙන්න කියලා සර් කියලා දෙන්නම් කලබල වෙන්න බෑ මේ ඒක කියලා දෙන්නයි හදන්නේ. ඔය සියලු ආගම් ගැන කතා කරනවා පුතේ බය වෙන්න එපා අනුත්තරා ටෙෂානි බය වෙන්න එපා සර් කියලා දෙනවා. අද කියලා දෙනවා. ශ්‍රමණ සම්ප්‍රදායේ ලක්ෂණ මෙලෙස පෙළ ගැස්විය හැක. හරි. පුතේ ඔයාලා බ්‍රාහ්මණ සම්ප්‍රදායේ ලක්ෂණ 21ක් ඉගෙන ගත්තා. ශ්‍රමණ සම්ප්‍රදායේ ලක්ෂණත් දැනගෙන ඉන්න ඕන. අපි ඊට පස්සේ බාහිරක ශ්‍රමණය කතා කරමු ශාක්‍ය පුත්‍ර ශ්‍රමණය ගැන කතා. අදම මේ පාඩම ඉවර කරලා දාන්න පුළුවන්. පැහැදිලි නේද? තේරෙනව නේද පුතේ මං කියන කතාව? පැහැදිලි නේ මං කියන කතාව? මෙහිඳ හැමෝම පැහැදිලි නේ මම කියන කතාව අහගෙන ඉන්න. තේරෙනව නේද? හරි. අපි ශ්‍රමණ සම්ප්‍රදායේ ලක්ෂණ ටික ලියාගමු. තරු දාලා පහලට ලියා ගන්න. පළවෙනි එක තමයි ශ්‍රමණ සම්ප්‍රදායේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාර යුගයේ සිට පළවෙනි ශ්‍රමණ ලක්ෂණ ලියා ගන්න. ඉන්දු නිම්න ශිෂ්ටාචාර යුගයේ සිට නියමයි කට්ටිය ජොයින් වෙලා තියෙනවා. ඉන්දු නිම්න ශිෂ්ටාචාර යුගයේ සිට කඩින් කඩ වාසය කොට ඇත. ඉන්දු නිම්න ශිෂ්ටාචාර යුගයේ සිට කඩින් කඩ වාසය කොට ඇත. හරි. නතර කරන්නකො මතක තියාගන්න පුතේ මේ ශ්‍රමණ සම්ප්‍රදාය කියලා කියන්නේ ඉන්දු නිම්න කාලේ ඉඳලා ඉන්දියාවේ පැරණිම කාලේ ඉඳලා පැවතගෙන ඇවිල්ලා තියෙනවා. පැහැදිලි නේද? ඔයාට ඔන්න ඉරිගාන පේපරේ අහන්න බල ශ්‍රමණ සම්ප්‍රදාය ආරම්භයේ සිදු වූයේ පැහැදිලි නේ කියන කතාව අරණ්‍යක යුගයේදී කියලා කිව්වොත් එම් වැරදි. මතක තියාගන්න. ශ්‍රමණ සම්ප්‍රදායේ ආරම්භය වෙලා තියෙන ඉන්දු නිම්න කාලේ ඉඳලා. හැබැයි පුතේ ශ්‍රමණ සම්ප්‍රදාය ජනප්‍රිය වෙන්නේ යුග දෙකක් තිබෙනවා අරණ්‍යක සහ උපනිෂද් කියලා. අන්න ওই යුග දෙකේ. ඔයා නිකන් හිතන්නකෝ සමහර පරණ සින්දු තියෙනව නේද? සින්දුව හෙන පරණයි. අද දැන් කාලේ තමයි ෆේමස් වෙන්නේ. අන්න ඒ වගේ. ශ්‍රමණ සම්ප්‍රදාය පුතේ ඉන්දු නිම්න කාලේ ඉඳලා පැවතගෙන ආවා. පැහැදිලි නේ මම කියන කතාව? ශ්‍රමණ සම්ප්‍රදාය ඉන්දු නිම්න කාලේ ඉඳලා තිබුණා. හැබැයි ජනප්‍රිය බවට පත් උනේ අරණ්‍යක සහ උපනිෂද් යුගවල. ඒක හොඳට ඔළුවේ තියාගන්න. දෙවෙනි තරුව දාලා මෙහෙම ලියා ගන්න. දෙවෙනි තරුව දාලා අරණ්‍යක සහ උපනිෂද් යුගවල අරණ්‍යක සහ උපනිෂද් යුගවල අරණ්‍යක සහ උපනිෂද් යුගවල අරණ්‍යක සහ උපනිෂද් යුගවල ශ්‍රමණ සම්ප්‍රදායේ පිබිදීමක් ඇතිවිය ඊගව තරුව දාලා ලියන්න. ඊගව තරුව දාලා ලියා ගන්න. ඊශ්වර නිර්මාණවාදයේ බැහැර කළ මොවුන් ඊශ්වර නිර්මාණවාදයේ බැහැර කළ මොවුන් ඊශ්වර නිර්මාණවාදය බැහැර කළ මොවුන් ඊශ්වර නිර්මාණවාදයේ බැහැර කළ මොවුන් වර්ණ ධර්ම ස්වධර්ම
වර්ණ ධර්ම ස්වධර්ම වර්ණ ධර්ම ස්වධර්ම ආපත් ධර්ම ආශ්‍රම ධර්ම යාගයේ වැනි ඉගැන්වීම් සියල්ලම බැහැර කර තිබේ. සියල්ලම බැහැර කර තිබේ. සර් ආයෙ කියන්න පුළුවන්ද? හරි ඔන්න ඊශ්වර නිර්මාණවාදයේ බැහැර කළ මොවුන් වර්ණ ධර්ම ස්වධර්ම ආපත් ධර්ම ආශ්‍රම ධර්ම යාගයේ වැනි ඉගැන්වීම් සියල්ල බැහැර කර තිබේ. මතක තියාගන්න බ්‍රාහ්මණ ආගමට විරුද්ධ කණ්ඩායම ශ්‍රමණ. බ්‍රාහ්මණ ආගම හැර සියලුම ආගම් අයිති වෙන්නේ ශ්‍රමණ. ඒක තමයි මේ කිව්වේ. ශ්‍රමණ සම්ප්‍රදායේ කිසි කෙනෙක් වර්ණ ධර්ම ස්වධර්ම ආපත් ඒව පිළිගන්නේ නැහැ. නිගණ්ඨයන් පිළිගන්න ආජීවකයන් කිසි කෙනෙක් පිළිගන්නේ නැහැ. ඒක තමයි මේ ලියා ගන්න දුන. හරි. හතරවෙනි තරුව දාලා ලියා ගන්න. යාගය දැඩි ලෙස විවේචනය කළහ. 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 ඊගාව එක තමයි කාන්තා නිදහස තහවුරු කළහ. කාන්තා නිදහස තහවුරු කළහ. අහගෙන ඉන්නකො පුතේ. කාන්තා නිදහස තහවුරු කළහ. බමුණු කාන්තාවන්ට නිදහස දුන්නේ නැහැ. මේ බ්‍රාහ්මණ සම්ප්‍රදාය කාන්තාවන්ට නිදහස දුන්නේ නැහැ. හැබැයි ශ්‍රමණ සම්ප්‍රදාය කාන්තාවන්ට නිදහස දෙනවා. නිගණ්ඨාගමේ කාන්තා පැවිද්ද හිටියා. පරිබ්‍රාජකාගමේ හිටියා. පැහැදිලිනේ කියන කතාව තේරුණේ? ශ්‍රමණ සම්ප්‍රදායට අයත් සියලු ආගම්වල කාන්තාවන්ට පැවිද්ද දුන්නා. කාන්තාවන් නිදහස දුන්නා. නිදහස. බමුණු කාන්තාවන්ට නිදහස දුන්නේ නැහැ පුතේ. හැබැයි ශ්‍රමණ සම්ප්‍රදායේ සියලුම දෙනා කාන්තාවන්ට නිදහස දුන්නා. ඒක තමයි ඔය ලිව්වේ. කාන්තා නිදහස තහවුරු කළහ. ඊගාව එක ලියා ගන්න. ශ්‍රුතියට වඩා භාවනාවට මුල් තැන දීම. ශ්‍රුතියට වඩා භාවනාව. ශ්‍රතිය කියලාත් කියන ශ්‍රුතියට වඩා භාවනාවට මුල් තැන දීම. ශ්‍රුතියට වඩා භාවනාවට මුල් තැන දීම. බමුණ පුතේ ශ්‍රුතිය නැත්තම් ශ්‍රතිය කියලාත් කියනවා. පොතපතට තමයි මුල් තැන දුන්නේ බමුණු. ශ්‍රමණ කට්ටිය පොතපතට නෙමෙයි භාවනාවට ඒ වගේ දේවල් වලට තමයි මුල් තැන දුන්නේ. ශ්‍රුතියට වඩා භාවනාවට මුල් තැන දීම. භාවනාවට මුල් තැන දීම. ඊගාව එක හත්වෙනි එක වර්ෂා කාලවලදී පමණක් එක්තැන්ව වාසය කිරීම. වර්ෂා කාලවලදී එක්තැන්ව වාසය කිරීම. වර්ෂා කාලවලදී එක්තැන්ව. ශ්‍රමණ සම්ප්‍රදාය හැමෝම වහිනකොට එක තැනකට වෙලා ඉන්නවා. වර්ෂා කාලවලදී එක්තැන්ව වාසය කිරීම. අටවෙනි එක සංචාරක ජීවිතයට වඩාත් ප්‍රිය කිරීම. සංචාරක ජීවිතයට වඩාත් ප්‍රිය කිරීම. පන්ති ඉවර වෙච්ච ගාම ඔයාලට තියෙන ඕන ප්‍රශ්නයකට සර්ට කෝල් එකක් ගන්න සර් ආන්සර් කරනවා. පැහැදිලිනේ? සංචාරක ජීවිතයට වඩාත් ප්‍රිය කිරීම. මම අද ඔයාලා වෙනුවෙන්ම ඔයාලගේ හැම ප්‍රශ්නයක්ම निराකරණය කරන්න තමයි මම අද ඔයාලා වෙනුවෙන් කාලය වෙන් කරලා තියෙනවා. සර්ට ඕන ප්‍රශ්නයක් අරගෙන කෝල් එකක් ගන්න සර්ගේ කෝල් ගන්න නම්බර් එකක් දාන්නම්. පැහැදිලිනේ කියන සර් කැම්පස් එකේ ඉන්නේ. එතකොට ස්ටුඩියෝ එක තියෙන්නේ කැම්පස් එක ළඟ පේරාදෙණිය කැම්පස් එකේ ළඟම. කැම්පස් එකේ ඔයාලා කැම්පස් එකට ආවොත් ගෑනු ළමයි ඔයාලට හොස්ටල් එකක් තියෙනවා. පැහැදිලිනේ මම කියන කතාව නාදන් හොස්ටල් එක කියලා. රාමනාදන් හොස්ටල් නම. අපි කියන්නේ ඉතින් කෙටියෙන් නාදන් රාමනාදන් හොස්ටල් එක පහු කරගෙන ටික දුරක් යනකොට තමයි සගේ ස්ටුඩියෝ එක තියෙන්නේ. පැහැදිලිනේ කියන කතාව. ඒ හින්දා පැහැදිලිනේ ඒ කියන්නේ කැම්පස් එකේ අර වැට වගේ වැට ගාව රාමනාදන් හොස්ටල් එක පහු කරනකොට තමයි සගේ ස්ටුඩියෝ එක තියෙන්නේ. පැහැදිලිනේ මම කියන කතාව? හරි. හරි. අහගෙන ඉන්න.
අපි කතා කරේ සංචාරක ජීවිතයට වඩාත් ප්‍රිය කිරීම කියන එකනේ. හරි. ඊගාව එක ලියා ගන්න. ඊගාව එක කවුරුත් අයින් වෙන්න එපා. සියලු දෙනා අනගාരിക ජීවිතයකට ප්‍රවේශ වී සිටීම. ඊගාව එක ශ්‍රමණ සම්ප්‍රදායේ ලක්ෂණ. සියලු දෙනාම අනගාരിക ජීවිතයකට ප්‍රවේශ වී සිටීම. සියලු දෙනාම අනගාരിക ජීවිතයකට ප්‍රවේශ වී සිටීම. කවුරුත් අයින් වෙන්න බෑ. ලයිව් ක්ලාස් ආය රෙකෝඩින් නම් ඉතින් ඉල්ලන්න එපා. ඒක රෙකෝඩින් දෙන එක එන වදයක් වගේ කරදරයක් වගේ සර්ට. පැහැදිලිනේ කියන එකට. හරි. එයින්ද පන්ති ඉඳලා වැඩේ කරන්න. 10 වෙනි එක ලියා ගන්න. සෑම ශ්‍රමණ සම්ප්‍රදායක්ම කිසියම් චින්තනයක් දරන පිරිසක් වීම. කිසියම් චින්තනයක් දරන පිරිසක් වීම. කිසියම් චින්තනයක් දරන පිරිසක් වීම. මේ සතියේ රිවිෂන් එකේ ඉඳලා අපි වැඩ පටන් ගන්නවා. මේ මාසේ අලුත් ටියුට් දෙකේ වැඩ පටන් ගන්නවා. සෑම ශ්‍රමණ සම්ප්‍රදායක්ම කිසියම් චින්තනයක් දරන පිරිසක් වීම. කිසියම් චින්තනයක් දරන පිරිසක් වීම. 11 පිණ්ඩපාතයෙන් ආහාර සපයා ගැනීම. පිණ්ඩපාතයෙන් ආහාර සපයා ගැනීම. පිණ්ඩපාතයෙන් ආහාර සපයා ගැනීම. 12 ලියාගන්න ශ්‍රමණ සම්ප්‍රදාය 12 වෙනි ලක්ෂණය. බාහිර සමාජය හා ඥාති මිත්‍රාදීන් සමග බාහිර සමාජය හා ඥාති මිත්‍රාදීන් සමග බාහිර සමාජය හා ඥාති මිත්‍රාදීන් සමග සම්බන්ධතා පැවැත්වීම නතර කිරීම. ඔන්න ශ්‍රමණ සම්ප්‍රදාය ලක්ෂණයක්. බාහිර සමාජය හා ඥාති මිත්‍රාදීන් සමග සම්බන්ධතා පැවැත්වීම නතර කිරීම. බාහිර සමාජය හා ඥාති මිත්‍රාදීන් සමග සම්බන්ධතා පැවැත්වීම නතර කිරීම. නතර කිරීම. ඊගාව එක ස්ථිර වාසස්ථානයක් නොමැති වීම. ලියාගන්න ඉක්මනට. ස්ථිර වාසස්ථානයක් නොමැති වීම. තව ලක්ෂණ දෙකයි තියෙන්නේ. ස්ථිර වාසස්ථානයක් නොමැති වීම. ඊගාව එක ඇතමුන් අත්තකිලමතානු යෝගයේද ඇතමුන් අත්තකිලමතානු යෝගයේද ඇතමුන් අත්තකිලමතානු යෝගයේද ඇතමුන් අත්තකිලමතානු යෝගයේද තවත් පිරිසක් කාමසුකල්ලිකානු යෝගයේද ඇතමුන් අත්තකිලමතානු යෝගයේද තවත් පිරිසක් කාමසුකල්ලිකානු යෝගයේද අයින් වෙච්ච රෙකෝඩින් ඉල්ලයිනේ. පැහැදිලිනේ? එතමුන් අත්තකිලමතානු යෝගයේද කාමසුකල්ලිකානු යෝගයේද බුදුරදුන් මධ්‍යම ප්‍රතිපදාවද අනුගමනය කිරීම. බුදුරදුන් මධ්‍යම ප්‍රතිපදාවද අනුගමනය කිරීම. අවසාන ලක්ෂණය ලියන්න. කර්මය ආත්මයේ පුනර්භවය. කර්මය ආත්මයේ පුනර්භවය වැනි. කර්මය ආත්මයේ පුනර්භවය වැනි. කර්මය ආත්මයේ පුනර්භවය වැනි. කර්මය ආත්මයේ පුනර්භවය වැනි. කර්මය ආත්මයේ පුනර්භවය වැනි ගැඹුරු සංකල්ප කෙරෙහි අවධානය යොමු කිරීම. ගැඹුරු සංකල්ප කෙරෙහි අවධානය යොමු කිරීම. අද ඔයාලව අලුත් WhatsApp group එකට ඇඩ් කරනවා. ඇක්ටිව්ව පන්තියන ළමයි පිරිසක් ඉන්නවනේ. පැහැදිලිනේ? කර්මය ආත්මයේ පුනර්භවය ගැඹුරු සංකල්ප වල අවධානය යොමු කිරීම. හරි. ඔන්න පුතේ ශ්‍රමණ සම්ප්‍රදාය ලක්ෂණයට පහලින් මෙහෙම ඡේදයක් වගේ ලියා ගන්න. මෙම ලක්ෂණ වලින් යුක්ත
මෙම ලක්ෂණ වලින් යුක්ත මිත්‍යා දෘෂ්ටික ආගම් 62ක් 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 බුද්ධ කාලයේ පැවති බව බුද්ධ කාලයේ පැවති බව බුද්ධ කාලයේ පැවති බව බ්‍රහ්මජාල සූත්‍රයෙන් සනාත වේ. රතු පෑනෙන් ලියගන්න. බ්‍රහ්මජාල සූත්‍රයෙන් සනාත වේ. සාමාන්‍ය ඵල සූත්‍රයේ ෂඩ්ශාස්ත්‍රූ නම් 6 දෙනෙකු පිළිබඳවද ෂඩ්ශාස්ත්‍රවරු නම් 6 දෙනෙකු පිළිබඳවද ෂඩ්ශාස්ත්‍රවරු නම් 6 දෙනෙකු පිළිබඳවද 6 දෙනෙකු පිළිබඳවද තොරතුරු අන්තර්ගත වේ. තොරතුරු අන්තර්ගත වේ. එතරම් ලියන්න. නිවාප සූත්‍රයේ නිවාප සූත්‍රයේ නිවාප ඕක ඉරිගාන පේපරේ අහන්න පුළුවන්. මෙම ශ්‍රමණ සම්ප්‍රදාය කොටස් දෙකකට බෙද තිබේ. කොටස් දෙකකට බෙදා තිබේ. මෙන්න කොටස් දෙක. එනම් බාහිරක ශ්‍රමණ බාහිරක ශ්‍රමණ සහ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ යනුවෙනි. බාහිරක ශ්‍රමණ සහ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ යනු හරි ඕකේ. පුතේ ඔන්න නතර කරන්න හැමෝම ඉන්න මම නැවත මතක් කරන්න ඉන්දියාවේ තිබුණ සියලු ආගම් ප්‍රධාන සම්ප්‍රදායන් දෙකකට බෙදෙනවා. ඒ තමයි බ්‍රාහ්මණ සම්ප්‍රදාය අනිත් එක ශ්‍රමණ සම්ප්‍රදාය. බ්‍රාහ්මණ සම්ප්‍රදායේ කොටස් දෙකයි පූජක බ්‍රාහ්මණයන් සහ අනිත් එක ගෘහස්ත බ්‍රාහ්මණයන්. බ්‍රාහ්මණ ආගම හැර සියලුම ආගම් වැටෙන්නේ පුතේ ශ්‍රමණ සම්ප්‍රදායට. පැහැදිලි නේද මම කියන දේ? හරි. ශ්‍රමණ සම්ප්‍රදායට නිගණ්ඨ ආජීවක පරිබ්‍රාජක ජටල අචේලක සචේලක සියලු දෙනා අයිති වෙනවා. පැහැදිලි නේද? හරි. එතකොට ශ්‍රමණ සම්ප්‍රදාය පුතේ ප්‍රධාන කොටස් දෙකයි බාහිරක ශ්‍රමණ සහ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ. තේරෙනවනේ? පැහැදිලිනේ? ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ කණ්ඩායම. බාහිරක ශ්‍රමණ කියලා කියන්නේ බ්‍රාහ්මණ ආගමයි බුදුහාමුදුරුවෝයි හැර සියලුම ආගම්. පැහැදිලිනේ මම කියන අපි මුලින්ම මේ දෙකෙන් බාහිරක ශ්‍රමණ නෙමෙයි කතා බුදුහාමුදුරුවන්ගේ කණ්ඩායමේ ලක්ෂණ ටික කතා කරමු. මාතෘකාව ලියා ගන්න ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියලා. පැහැදිලි නේද? ඊට පස්සේ බාහිරක ශ්‍රමණ කතා කරමු ඈ. මාතෘකාව ලියා ගන්න ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියලා. පැහැදිලිනේ? බලන්න chat එකට දාලා තියෙනවා කට්ටිය කීප දෙනෙක් මැසේජ් ටිකක් බලන්න. සෑම ශ්‍රමණ නියමයි ළමෙක් දාලා තිනවා. හරි. මට දාන්න බලන්න පුතේ ඔයාලගේ දිස්ත්‍රික්ක කීපේ නිකන් ඔයාලගේ දිස්ත්‍රික්ක ටික ඔයාලා මොන දිස්ත්‍රික්කෙද සම්බන්ධ වෙන්නේ කියලා මට chat එකට දාන්න බලන්න. අපි බලමු. මාතෘකාව ලියා ගන්න ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියලා. නුවරඑළිය ඉන්නවා, ට්‍රින්කොමලි, මාතර, ඊට පස්සේ මාතර, ගාල්ල, කුරුණෑගල, කළුතර, මාතර, බදුල්ල, අම්පාර, නුවරඑළිය, කෑගල්ල, පොළොන්නරුව, මොනරාගල, කුරුණෑගල, මාතලේ, කොළඹ, නුවරඑළිය ඉන්නවා, අම්පාර ඉන්නවා, තරුෂේ. පැහැදිලිනේ? දාන්න හැමෝම මාතර ඉන්නවා, අනුරාධපුර ඉන්නවා, වවුනියා ඉන්නවා, හම්බන්තොට ඉන්නවා, කුරුණෑගල ඉන්නවා, කෑගල්ල ඉන්නවා නියමයි. අන්න ගම්පහ ඉන්නවා, නුවරඑළිය ඉන්නවා, නුවරඑළිය ගොඩක් අය ඉන්නවා. පැහැදිලි නියමයි. ওই ටික දෙනේ දාලා තියෙන්නේ. ලංකාවේ හැම දිස්ත්‍රික් එකම ඉන්නවා කියලා මම හිතනවා. පැහැදිලි නේ මම කියන කතාව? දැනට කිව්ව දිස්ත්‍රික් වලින් පැහැදිලි නේ මම කියන කතාව? තමන්ගේ දිස්ත්‍රික්කේ දාගෙන කුරුණෑගල ඉන්නවා. පැහැදිලි නේ පුතේ කියන කතාව?
අපේ සර්ගේ ප්‍රිසිකල් පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන් කුරුණෑගල ළමයි ඉන්නවනම් කුරුණෑගල සිප් වින් ආයතනයේ සිප් වින් ආයතනය කියනකොට කුරුණෑගල ඕන ළමයෙක් දන්නවා. කුරුණෑගල ප්‍රධානම ආයතනය සිප් වින් ආයතනයේ අපේ පන්ති තියෙනවා. එක දවසක් හරි ඇවිල්ලා ප්‍රිසිකල් පන්ති වල කෑගල්ලේ ළමයි ඉන්නවනම් කෑගල්ල නුවණ ආයතනයේ පැහැදිලිනේ අපේ BC පන්ති තියෙනවා. මීට අමතරව පොළොන්නරුවේ ළමයිට අපි සිලෝන් පෙන් කියන ආයතනයේට පොළොන්නරුවේ අපි වැඩ ටික තව මාස කිහිපයකින් අපි එනවා පොළොන්නරුවේ සිලෝන් පෙන් එකට. පැහැදිලිනේ කියන කතාව? හරි. හරි එතකොට වැඩ ටික කරගෙන ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියලා මාතෘකාව ලියා ගන්න. මම ඔන්න නැවතත් කියනවා ශ්‍රමණ සම්ප්‍රදායේ කොටස් දෙකයි. බාහිරක ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ. ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියලා කියන්නේ පුතේ පැහැදිලිනේ මම කියන කතාව. මාතලේ ඉන්නව නියමයි. පැහැදිලිනේ කියන්නේ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ගේ කණ්ඩායම. පැහැදිලිනේ. අපි ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයිගේ ලක්ෂණ ටික දැනගෙන නිගණ්ඨ ආජීවක සියල්ල ගැන කතා කරනවා. එතකොට තමයි මේ පාඩම ඉවර වෙන්නේ. පැහැදිලිනේ. අපි ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියලා මාතෘකාව ලියාගෙන පොඩි විස්තරයක් අපි මෙහෙම ලියාගමු. හරි මෙහෙම ලියාගන්න පුතේ. ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ හේවත් 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 ශාක්‍ය පුත්‍ර ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ හේවත් ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ හේවත් ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ හේවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ඡේදය වගේ ලියාගන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ඉසිපතනාරාම මිගදායේදී ආයෙ පාරක් එක කියන්න. හරි පුතේ. අන්න එහෙම කතා කරන්න. අයත් තවස කියන්න. ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ හේවත් බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් ඉසිපතනාරාම මිගදායේදී ප්‍රථමයෙන් පැවිදි ජීවිතයට ඇතුළත් විය. මුලින්ම බුදුහාමුදුරුවෝගේ කණ්ඩායම බරණැස ඉසිපතනාරාමයේ පස්වග තවුසන් ටිකනේ. ඒක තමයි ඔය ලිව්වේ. පැහැදිලිනේ? ඇතුළත් විය. උන්වහන්සේගේ හා ශ්‍රාවකයන් වහන්සේලාගේ කැපී පෙනෙන ලක්ෂණ ගණනාවක් විය. කැපී පෙනෙන ලක්ෂණ ගණනාවක් විය. ඒවා අන් කිසිදු ආගමක ඔව් පුතේ මාස 5න් BC කරන්න ගත්තේ. හරි බය වෙන්න එපා. ආවේ දෙපාරක් සුපිරි කියලා දාලා තියෙනවා. ප්‍රදීප් නියමයි. ආයේ කියන්නොක් කියලා දාලා දෙනවා. ඔන්න දාන්න. කියන්නම් ඈ. හරි. ඔන්න කියන්නම්. ඒවා අන් කිසිදු ආගමික සම්ප්‍රදායක දක්නට නොලැබේ. අවසානට කිව්වේ. අන් කිසිදු ආගමික සම්ප්‍රදායක දක්නට නොලැබේ. ඔන්න අඩුපාඩුවක් තියෙනවා හදාගන්න කියන්නම් සර්. ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ හේවත් බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් ඉසිපතනාරාම මිගදායේදී ප්‍රථමයෙන්ම පැවිදි ජීවිතයට ඇතුළත් විය. උන්වහන්සේගේ හා ශ්‍රාවකයන් වහන්සේලාගේ කැපී පෙනෙන ලක්ෂණ ගණනාවක් විය. ඒවා අන් කිසිදු ආගමක සම්ප්‍රදායක දක්නට නොලැබේ. මෙතන ඉන්නවනම් ටියුට් නැති ළමයි මේ මාසෙට පාඩම් ගණනාවක් සර් කවර් කරනවා.
ටියුට් ටික ගෙන්න ගන්න සර්ගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා නම දිස්ත්‍රික්කයේ දාන්න විතරයි තියෙන්නේ. හැමෝගෙම ගෙවල් වල ටියුට් එවලා තියෙන්නේ. පැහැදිලි නේ කියන කතාව. හැමෝම අද දාලා තිබ්බ ෆොටෝස් එම සර් ටියුට් ටික ලැබුණා මෙහෙමයි මෙහෙමයි කියලා. ඒ ටියුට් පෙරලා බලන්න කොච්චර දැනුම් සම්භාරයක් තියෙනවද කියලා. පැහැදිලි නේ මම කියන කතාව. 12 වසරේ මේ මාසේ ටියුට් කාඩ් එක ගන්න ළමයට 12 වසරේ පාඩම් කාන්තාව පාඩම කවර් වෙනවා. ෂට්ශාස්ත්‍රීය පාඩම කවර් වෙනවා. රාජ්‍ය පාඩම කවර් වෙනවා. මෙන්න මේ ශ්‍රමණ බ්‍රාහ්මණයක කවර් වෙනවා. ඒ ටියුට් එකේ බලන්නකෝ අවසානයේට අර ප්‍රශ්න දාලා තියෙන ටියුට් එකේ ශ්‍රමණ බ්‍රාහ්මණ සම්ප්‍රදාය ලක්ෂණ කියලා දාලා තියෙනවා ප්‍රශ්න. ඒ කොටස මේ උගන්වන්නේ 12 වසරට මේ මාසෙට කවර් කරන කොටසක් මේ කතා කරන්නේ. හරි. අපි බලමු පුතේ ඔන්න ශ්‍රමණ සම්ප්‍රදායේ කොටස් දෙකයි. එකක් බාහිරක ශ්‍රමණ අනිත් එක තමයි ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියලා කියන්නේ. පැහැදිලි නේද? බාහිරක ශ්‍රමණ කියලා කියන්නේ බ්‍රාහ්මණ ආගමයි බුදුහාමුදුරුවෝයි හැර සියලුම ආගම් වැටෙන්නේ පුතේ බාහිරක ශ්‍රමණ කියන කණ්ඩායමට. පැහැදිලි? ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියන්නේ බුදුහාමුදුරුවෝ. අපි කතා කරන්නේ මේ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණායගේ ලක්ෂණ. හොඳට මතක තියාගන්න මම අවසානයේටත් දුන්නා. මේවා අන් කිසිදු ආගමක සම්ප්‍රදායක දක්නට නොලැබේ. බුදුහාමුදුරුවන්ගේ මෙන්න මේ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියන කණ්ඩායමේ ලක්ෂණ වෙන කිසිදු ආගමක සම්ප්‍රදායක දක්නට නැහැ. පැහැදිලි නේද පුතේ මං කියන කතාව? වෙන කිසිදු ආගමක සම්ප්‍රදායක මේක දකින්න නැහැ. මේ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණායගේ ලක්ෂණ දකින්න නැහැ. පැහැදිලි නේද පුතේ මං කිව්ව දේ තේරුණාද? මේ මම දැන් දෙන ලක්ෂණ ටික වෙන කිසිම ආගමක සම්ප්‍රදායක දක්නට ලැබෙන්නේ නැහැ. තේරුණාද පුතේ? ඔව් සර්. very good නියමයි. හරියට. ওই විදිහට පිළිවෙලට වැටික් කරන් යන්න පැහැදිලි නේ මම කියන මතක තියාගන්න ඔන්න ගිය අවුරුද්දේ සර්ගේ ප්‍රතිඵල Facebook එකේ බලන්න ශානුක හේමමාල් කියලා. සර්ට වයස 23යි මතක තියාගන්න. සමහර අයගේ අදහසක් තිබ්බනේ හාමුදුරුවරු තමයි දන්නේ BC. පැහැදිලි නේ මම වෙන වැඩක් නැහැ. මතක තියාගන්න දැනුම කියලා කියන්නේ බාහිර ස්වરૂපයෙන් මනින්න බැරි දෙයක්. වයස අදාළ වෙන්නේ නැහැ දැනුමට. මට හොඳ දැනුමක් තියෙනවා නම් මේ විෂය නිර්දේශය ගැන ප්‍රශ්න පත්‍රය හදන මහාචාර්යතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලේ ඉන්නවා නම් මම මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලේ 3 වන අවුරුද්දේ ඉන්නේ. පැහැදිලිනේ මම විෂය ගැන පුළුල් අවබෝධයක් තියෙනවා නම් වෙන කිසි ගුරුවරයෙක්ට වඩා මගේ නෝට් එකෙන් ඕන ඉරිගහන ප්‍රශ්නයක් ඕන ලියන ප්‍රශ්නයක් කරන්න පුළුවන් නම් වයසවත් බාහිර ස්වරූපේවත් දක්ෂ පැහැදිලි මතක තියාගන්න ගුරුවරයෙක් වෙන්න අදාළ වෙන්නේ නැහැ. දැනුම සහ දක්ෂතාවය සහ ඒ නෝට් එක කියලා දෙන විදිහ තමයි අදාළ වෙන්නේ. මතක තියාගන්න. පැහැදිලි නේ මම කියන කතාව තේරෙනවනේ කියන කතාව. හරි. අපි එහෙනම් ශාක්‍ය පුත්‍ර ශ්‍රමණායගේ ලක්ෂණ ටික අපි ලියාගෙන යමු. අංක 1 දාන්න මම එකින් එක තේරුම් කරන්නම්. පහලට තරු දාලා ලියා ගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හෙවත් පළවෙනි තරුව දාලා ලියන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හෙවත් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීම. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හෙවත් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීම. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හෙවත් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීම. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හෙවත් 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 මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීම. මතක තියාගන්න මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරපු වෙන කිසිම කවුරුත් නැහැ බුදුහාමුදුරුවෝ කණ්ඩායම විතරයි. පැහැදිලි නේ කියන කතාව? මැදුම් පිළිවෙත ශරීරයට දුක් දෙන්නෙත් නැහැ මධ්‍යම ප්‍රතිපදාව. පැහැදිලි නේ කියන කතාව? හරි. දෙවෙනි ලක්ෂණය ලියා ගන්න. පටිච්ච සමුප්පාදයේ හෙවත් පටිච්ච සමුප්පාදයේ හෙවත් පටිච්ච සමුප්පාදයේ හෙවත් හේතුඵල ධම දේශනා කිරීම. පටිච්ච සමුප්පාදයේ හෙවත්
හේතුඵල ධම දේශනා කිරීම. පටිච්ච සමුප්පාදයේ හෙවත් හේතුඵල ධම. හේතුඵල ධම දේශනා කරපු වෙන ශාස්ත්‍රවරයෙකුත් නැහැ. බුදුහාමුදුරුවෝ විතරයි ඈ. පටිච්ච සමුප්පාදයේ හෙවත් හේතුඵල ධම දේශනා කිරීම. හරි. තුන්වෙනි තරුව දාලා ලියා ගන්න. ඔන්න ශ්‍රමණ සම්ප්‍රදාය ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයිගේ ලක්ෂණය. චතුරාර්ය සත්‍ය පරම සත්‍ය ලෙස දේශනා කිරීම. 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 හරි. බුදු දහමේ පරම සත්‍ය චතුරාර්ය සත්‍ය කියන වෙන කිසිම ආගමක් නැහැ. බුදු ශාක්‍ය පුත්‍ර ශ්‍රමණාය විතරයි. පැහැදිලි නේද? හරි. ඊගව තරුව දාලා ලියා ගන්න පුතේ. ඊගව තරුව දාලා ඉස මුඩු කිරීම කසාවත් දැරීම දක්නට ලැබීම. ඉස මුඩු කිරීම හිස මුඩු කිරීම හිස මුඩු කිරීම කසාවත් දැරීම දක්නට ලැබීම. ඕකත් වෙන කිසිම ආගමක නැහැ. හිස මුඩු කිරීම කසාවත් දැරීම දක්නට ලැබීම. හැමෝම ඉන්න කවුරුත් අයින් වෙන්න එපා. හිස මුඩු කිරීම කසාවත් දැරීම දක්නට ලැබීම. කසාවත් දරනවා කියන්නේ කහ පාට සිවුරු දරනවා. හිස මුඩු කරපු කසාවත් දරපු වෙන කවුරුවත් නැහැ. ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ බුදුහාමුදුරෙන් කණ්ඩායම විතරයි. පැහැදිලි නේද? හරි. බලන්න පේපර් වල අහලා නැද්ද කියලා. ලියන පේපරේම අහනවා. ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ සම්ප්‍රදායේ ලක්ෂණ 4ක් ලියා දක්වන්න. එහෙම අහනවා. ඒකයි මේ දෙන්නේ. හරි. ඊගාව එක ලියන්න වෙන්න මෙහෙම. සෝවාන් 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 සකු르දාගාමි සෝවාන් සකු르දාගාමි අනාගාමි අනාගාමි සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් යන මාර්ග ඵලවලටපත් එකම පිරිස වීම සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් යන මාර්ග ඵලවලටපත් එකම පිරිස වීම. සර් ඕ පුතේ සර් කට්ටලා මට අහගන්න බැරි වුණා අර චතුරාර්ය සත්‍ය පරම සත්‍ය ලෙස දේශනා කිරීම කියන තැන ඉඳන් ආපහු කියන්න. හරි පුතේ කියන්න. චතුරාර්ය සත්‍ය පරම සත්‍ය ලෙස දේශනා කිරීම. ඊගාව එක තමයි හිස මුඩු කිරීම කසාවත් දැරීම දක්නට ලැබීම. ඊට පස්සේ තමයි දැන් කිව්වේ සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් යන මාර්ගඵලවලට එකම පිරිස බවට පත්වීම. සෝවාන් සකු르දාගාමි අනාගාමි මාර්ගඵලවලටපත් එකම පිරිස බවට පත්වීම. හරි. 6 වෙනි එක ලියා ගන්නකෝ. ශ්‍රද්ධාවෙන්ම අනගාരിക වී 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 පැවිදි ජීවිතයට ඇතුළත් වූ පිරිසක් වීම. ශ්‍රද්ධාවෙන්ම අනගාരിക වී පැවිදි ජීවිතයට ඇතුළත් වූ පිරිසක් වීම. පුතේ වෙන ආගම්වල පුතේ බලෙන් පැවිදි කරනවා. බලෙන් ඒ ආගමට ගන්නකොට අපේ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණායගේ ලක්ෂණය තමයි ශ්‍රද්ධාවෙන්මයි පැවිදි වෙන්නේ. පැහැදිලිනේ? තමන්ගේ කැමැත්තෙන් බුදුහාමුදුරුවෝ බලෙන් අරන් ගිහලා මහාන කරාද? නෑ. ශ්‍රද්ධාවෙන්මයි පැවිදි වෙන්නේ. ඒකත විශේෂ ලක්ෂණයක් ඈ. ශ්‍රද්ධාවෙන්ම අනගාരിക වී පැවිදි ජීවිතයට ඇතුළත් වූ පිරිසක් වීම. ඊගාව එක මානව ශක්්‍යතාවයට හා මානව ශක්්‍යතාවයට හා නිදහස් චින්තනයට ගරු කිරීම. මානව ශක්්‍යතාවයට හා නිදහස් චින්තනයට ගරු කිරීම.
නිදහස් චින්තනයට ගරු කිරීම. මානව ශක්්‍යතාවයට හා නිදහස් චින්තනයට ගරු කිරීම. ඒ කියන්නේ පුතේ නිදහසේ හිතන්න කියලා දීපු වෙන කිසිම ආගමක් නැහැ. බ්‍රාහ්මණ ආගමේ නිදහසේ හිතන්න දුන්නද? මහා බ්‍රහ්මයා කියන්නේ මොකද්ද? බමුණෝ කියනවා ඒ දේ කරන්න ඕනි. කරේ නැත්තම් මරලා දානවා. බ්‍රාහ්මණ ආගමේ ඒකයි තියෙන්නේ. නිදහසේ හිතන්න දුන්නේ නැහැ මිනිස්සුන්ට. බලන්න පුතේ අපේ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියන කණ්ඩායමෙන් නිදහසේ හිතන්න දුන්නා. පැහැදිලිනේ මම කියන කතාව? හරි. ඒක තමයි ඔය දුන්නේ. ඊගාව එක පුද්ගල ස්වාමීත්වයේ ඔහුටම පවරා දීම. පුද්ගල ස්වාධීනත්වයේ ඔහුටම පවරා දීම. පුද්ගල ස්වාධීනත්වයට ඔහුටම පවරා දීම. හරි. අහන්නකෝ. කුරුණෑගල ළමයි ඉන්නවා නම් ඔන්ලයින් පන්තියට එන්න එපා. එයාලට කුරුණෑගල සිප්පින් එකේ ෆිසිකල් පන්ති තියෙනවා. අපරාධේ. ඔන්ලයින් පන්තිය වගේ 10 ගුණයක් ෆිසිකල් පන්තියේ වැඩ යනවා අපේ. ඒ කියන්නේ ඔන්ලයින් පන්ති වැඩ අඩුයි කියන එකට ඔන්ලයින් පන්තිය ටික වෙලාවයිනේ හම්බ වෙන්නේ. 2025ෙම කුරුණෑගල ළමයිට උදේ 8:00ට පටන් ගන්න 4:00ට ඉවර වෙන්නේ. 4:00ට. පේපර් ලියවනවා දැම්මම කුරුණෑගල 2025 හෝ 26 ළමයි ඉන්නවා නම් ඉරිදා තියෙන්නේ කුරුණෑගල සිප්පින් එකේ සගේ ටයිම් ටේබල්. කුරුණෑගල ළමයි කොච්චර දුර වුණත් ගැටලුවක් නැහැ. එන්න ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන එක කුරුණෑගල ළමයි අපරාධේ. පැහැදිලිනේ මම කියන කතාව? ඒ හින්දා ඒ පාඩම් ෆිසිකල් පන්තියට කුරුණෑගල ළමයි ඉන්නවනම් සිප්පින් එකේ ලියා ගන්න. සිප්පින් එකට වෙලා ශානුක සර්ගේ පන්තිය කොහෙද තියෙන්නේ කවදද තියෙන්නේ විස්තර අහන්න පුළුවන්. නැත්නම් මට කතා කරලා දැනගන්න පුළුවන්. කුරුණෑගල ළමයි ඉන්නවා නම් කුරුණෑගල සිප්පින් එකට එක දවසක් ඇවිල්ලා එක දවසක් આવොත් ඔය අනිවාර්යෙන් වෙනවා. එහෙම ආපු ළමයි ඉන්නවා. තේරෙනවනේ මං කියන කතාව? හරි ඈ. හරි. ඊගාව එක ලියාගන්න. මානව ශක්්‍යතාවයට නෑ සමා වෙන්න පුද්ගල ස්වාමීත්වය ඔහුටම පවරා දීම කියලානේ කිව්වේනේ. හරි. දැන් බ්‍රාහ්මණ ආගමේ පුද්ගල ස්වාමීත්වය තමන්ගේ ස්වාමියා තමන් කියලා නෙමෙයි කිව්වේ. තමන්ගේ ස්වාමියා මහා බ්‍රහ්මයා. තමන්ගේ ගැලවුම්කාරයා මහා බලන්නකො බුදුහාමුදුරුවෝ කියනවා තමාගේ ස්වාමියා තමා. පැහැදිලිනේ? තමන් මුලින්ම. පැහැදිලිනේ? ඒක වෙන කිසිම ආගමක තිබුණේ නැහැ. හරි. ඊගාව එක ලියා ගන්න. ස්වාධීනව ස්වච්ඡන්දතාවෙන් 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 තීරණ ගැනීමට අවස්ථාව සලසා දීම. ස්වාධීනව ස්වච්ඡන්දතාවෙන් තීරණ ගැනීමට අවස්ථාව සලසා දීම. තීරණ ගැනීමට 2025 රිවිෂන් පන්තිය අපි සිකුරාදා තියෙන්නේ. සිකුරාදා 8 වෙනකොට ලෑස්ති වෙන්න රෑ 12 වෙනකම්ම කරනවා. අද රිවිෂන් එක අපි පටන් ගන්නවා. එදා කාන්තාව සියලු 12 වසරේ පාඩම් සහ ධර්මාශෝක කියන පාඩම් පටන් ගන්නවා. පැහැදිලිනේ කියන කතාව? සිකුරාදා රෙඩි වෙලා ඉන්න. එදා වෙනකොට ටියුට් ටික ගෙන්නගෙන තියාගන්න. පැහැදිලිනේ කියන අනිත් හැමෝටම ටියුට් ටික හම්බෙයි ඈ. තේරෙන කලුතර එක ළමෙක් ටියුට් එක හම්බුන්නේ නැහැ කියලා කිව්වා. එයාත් බලන්න පොඩ්ඩක් පෝස්ට් ඔෆිස් එකට අනිවාර්යෙන් ඇවිල්ලා ඇති. පැහැදිලිනේ? හරි. හරි. ලියා ගන්න මෙහෙම පුද්ගල ස්වාධීනව ස්වච්ඡන්දතාවෙන් තීරණ ගැනීමට අවසර දීම. තනිව තීන්දුව තීරණ ගන්න බුදුහාමුදුරුවෝ අවසර දුන්නා. ඊගාව එක පුතේ. ඊගාව එක දස කුසල් හා දස අකුසල් දේශනා කිරීම. දස කුසල් හා දස අකුසල් දේශනා කිරීම. ශාක්‍ය පුත්‍ර ශ්‍රමණය විතරයි දස කුසල් දස අකුසල් දේශනා කරේ. දස කුසල් සහ දස අකුසල් දේශනා කිරීම. දස කුසල්ලා දස අකුසල් දේශනා කිරීම. අවසාන එක ලියා ගන්න. අවසාන එක අල්පේජ්ජ අල්ප ඉච්ඡ අල්පේජ්ජ අඩු කැමැත්ත අඩු ආශා කියන එක අල්පේජ්ජ සුබර සන්තුට්ටිය අල්පේජ්ජ සුබර
අප්පකිච්ඡතාව අප්පකිච්ඡතාව වැනි ගුණාංග වලින් යුක්ත වීම අල්පේජ්ජ සුබර සන්තුට්ටි අප්පකිච්ඡතාව වැනි ගුණාංග වලින් යුක්ත වීම දැන් අර මං ගෲප් එකට ඇඩ් වුණාද ඔයා? BC පුත්- ඇයි මං දැම්මේ ඇඩ් වෙන්න පුතේ කියලා මයික් ජොයින් එකක් ඔන්න නම් එලා තියෙන ඕෆ් කරගන්න පුතේ මයික් එකක් ඔන්න එලා තියෙනවා මයික් එකක් ඔන්න එලා තියෙන ඕෆ් කරගන්න හරි හරි අල්පේජ්ජ සුබර සන්තුට්ටිය අප්පකිච්ඡතාවයේ වැනි ගුණාංග වලින් යුක්ත වීම අල්පේජ්ජ සුබර සන්තුට්ටිය අප්පකිච්ඡතාව වැනි ගුණාංග වලින් යුක්ත වීම අවසානික ලියා ගන්න පැවිදි කිරීම මෙන්ම උපසම්පදා කිරීමද දක්නට ලැබීම උපසම්පදා කරන්නේ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණය විතරයි. පැවිදි කිරීම මෙන්ම උපසම්පදා කිරීමද දක්න ලැබ. අදින් මේ පාඩම ඉවර කරනවා තව තියෙන්නේ. බාහිරක ශ්‍රමණය ගැන කතා කරන්න බලන්න පුතේ. ඒට කොච්චර සරල පාඩමක්ද කියලා. ඒට Z පාඩම ඉවරයි. තව ටිකයි තියෙන්නේ. වැදිල් නේද කෝ හැමෝම බලන්න. ඔන්න අද අපි කතා කරන්න පටන් ගත්තේ ශ්‍රමණ බ්‍රාහ්මණ සම්ප්‍රදායන් වල ලක්ෂණ කියන පාඩම. මේ පාඩම මම මේ මාසේ උගන්වනවා කිව්වා. A to Z සියල්ල අද දවසින් ඉවර කරලා දානවා. මතක තියාගන්න මේ පාඩම යටතේ අපි කතා කරන්නේ ಭಾರತයේ නැත්තම් ඉන්දියාවේ තිබුණු සියලුම ආගම් පුතේ ප්‍රධාන සම්ප්‍රදායන් දෙකකට බෙදෙනවා. ප්‍රධාන සම්ප්‍රදායන් දෙකකට බෙදෙනවා. එකක් තමයි බ්‍රාහ්මණ සම්ප්‍රදාය, අනිත් එක තමයි ශ්‍රමණ සම්ප්‍රදාය. පැහැදිලිනේ? එකක් බ්‍රාහ්මණ සම්ප්‍රදාය, අනිත් එක ශ්‍රමණ. බ්‍රාහ්මණ සම්ප්‍රදාය කොටස් දෙකයි. පූජක බ්‍රාහ්මණ හා ගෘහස්ත බ්‍රාහ්මණ. පූජක බ්‍රාහ්මණ සහ ගෘහස්ත බ්‍රාහ්මණ. බ්‍රාහ්මණ ආගම හැර සියලුම ආගම් අයත් වෙන්නේ ශ්‍රමණ සම්ප්‍රදායට. නිගණ්ඨ, ආජීවක, පරිබ්‍රාජක, ජටිල, අචේලක, සචේලක, ශාක්‍ය පුත. සියල්ල මේ ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වෙන්නේ. හොඳට අහගෙන ඉන්න. පුතේ ශ්‍රමණ සම්ප්‍රදාය නැවත කොටස් දෙකකට බෙදෙනවා. එකක් බාහිරක ශ්‍රමණ, අනිත් එක ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ. ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියලා කියන්නේ බුදුහාමුදුරු ඇතුළු භික්ෂුන් ශ්‍රාවක සංඝයාගේ පැහැදින්නේ කණ්ඩායම. බුදුහාමුදුරුවන්ගේ ආගමික කණ්ඩායම ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ. බාහිරක ශ්‍රමණ කියලා කියන්නේ මතක තියාගන්න බ්‍රාහ්මණ ආගමයි බුදුහාමුදුරුවෝයි හැර සියලු ආගම් අයිති වෙන්නේ බාහිරක ශ්‍රමණ. මාතෘකාව දැන් ලියා ගන්න බාහිරක ශ්‍රමණ ගුරුකුල කියලා. මාතෘකාව බාහිරක ශ්‍රමණ ගුරුකුල. කවුරුත් අයින් වෙන්න එපා. මේක කතා කරපු ගමන් ඉවරයි. බාහිරක ශ්‍රමණ ගුරුකුල ටික කතා කරා නම් පාඩම A to Z ඉවරයි. මේ මාසෙට ශ්‍රමණ බ්‍රාහ්මණ සම්ප්‍රදායේ ලක්ෂණ කතා කරනවා. කාන්තාව රාජ්‍ය පාඩම සහ පැහැදිලිනේ කියන කතාව 13 වසරේ පාඩම් කීපයක්. ඒතකොට 25 අයට එහෙම 12 වසරේ අය 12 වසරේ පාඩම් ටික ගොඩ දාගන්න. පැහැදිලි නේද? මෙන්න එක පාඩමක් අද දවසින්ම ඉවරයි. පැහැදිලි නේද? ශ්‍රමණ බාහිරක ශ්‍රමණ ගුරුකුල කියලා ලියාගන්න. මම කිව්වා බාහිරක ශ්‍රමණ වලට බ්‍රාහ්මණ ආගම එන්නෙත් නැහැ, බුදුහාමුදුරු එන්නෙත් නැහැ, අචේලක සචේලක ඔය ඔක්කොමලා එනවා. ඔක්කොමලා ගැන දැන් කතා කරනවා. මට ඊට කලින් මගේ ළමයිට මට මයික් එක ඔන් කරලා කියන්න කියලා දුන්නු දේ තේරුණාද නැද්ද කියලා. අපි දැන් ගුරුකුල ටික කතා කරනවා බාහිරක ශ්‍රමණ. මට chat එකට දාන්න බලන්න තේරුණාද නැද්ද කියලා. තේරුණා සර්. very good මල්කි. තේරුණා සර්. නියමයි පුතේ. නෙතුහාරි නදීශානි තේරුණා, සඳරු තේරුණා, සංසලා නියමයි, ප්‍රබෝධා හිමාශී තේරුණා, දෙව්මිනී, කෞශල්‍යා, ප්‍රදීප්, කාවින්දයා, මිතාරා. අය ඉරිගහන ප්‍රශ්නවත් ඉතින් ගැටලු වෙනවද පුතේ? අය නෑනේ. අය ඉතින් මෙහෙම ඉගෙන ගන්නවා කියන්නේ. කො අනිත් අය දාන්න chat එකට. චතුමි, චතුරි, තනාෂා, ඉඳුරංග නියමයි. කො අනිත් අය දාන්න පුතේ? පැහැදිලි නේ කියන චතුමි දාලාද, අනුෂ්ක දාලා තියෙනවා, බිනුරි තේරුණා සර් කියලා. හරි. තේරුණා සර්, තේරුණා කියලා දාලා තියෙනවා. තේරුණා කියලා දාලා තියෙනවා. හරි.
හරි දාලා දෙනවා. සර් ටියුට් ගන්නවා ක්ලාස් ෆී එක කීයද කියලා. හරි. අපි පුතේ සම්පූර්ණ තියරි රිවිෂන් සියල්ලම රුපියල් 2000ක ක්ලාස් ෆීස් එකක් තමයි අපි ගන්නෙ. ඒකෙන් බහුතරය ඔයාලා ටියුට් ගෙදරට ගෙන්න ගත්ත ඔය දකින්න ඇති ලොකු ටියුට් දෙකක් අපි ඒවලා තියෙනවා. ඒ විස්තර පැහැදිලි නේ කියන කතාව. මාසෙටම 2000 ක්ලාස් ෆීස් එකක් ගන්නෙ. ටියුට් ගෙන්න ගන්න ඕනේ අය මට මැසේජ් එකක් දාන්න පැහැදිලි නේ කියන කතාව. හරි. අපි කතා කරන්නේ දැන් බාහිරක ශ්‍රමණ ගුරුකුල මොනවද කියලා. බාහිරක ශ්‍රමණ ගුරුකුල සියල්ල කතා කරනවා. අය මේ ශ්‍රමණ බ්‍රාහ්මණ සම්ප්‍රදායන් වල ලක්ෂණ කියන පැහැදිලි නේ මම කියන කතාව. මෙන්න මේ පාඩම A level ලියනකම් ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. 100%ක් ෂුවර් අය කිසි ඉරිගහන ප්‍රශ්නයක බය වෙන්න සියල්ල උගන්වලා තියෙනවා. හරි. අපි බලමු පළවෙනි ශ්‍රමණ ගුරුකුලයේ තමයි ලියා ගන්න පුතේ. මාතෘකාව පරිබ්‍රාජක. පළවෙනි ශ්‍රමණ ගුරුකුලේ ඔන්න අපි දැන් පළවෙනි බාහිරක ශ්‍රමණ ගුරුකුලේ මම ලියන්නම් බෝඩ් එකේ. පළවෙනි අපි දැන් කතා කරන්නේ ඔන්න බාහිරක ශ්‍රමණ ගුරුකුල ටික. බාහිරක ශ්‍රමණ ගුරුකුල. කුරුණෑගල ළමයි ඉන්නවනම් ඔන්ලයින් එකට එන්න ඕනේ නෑ. සිප්පින් එකට එන්න සර්වර් ප්‍රිසිකල් සර්ගේ පන්තියටම. හරි. බාහිරක ශ්‍රමණ ගුරුකුල කියලා සර් ලියන්නම්. ඔන්න හැමෝම බලන්න. හරි. බාහිරක ශ්‍රමණ ගුරුකුල. බාහිරක ශ්‍රමණ ගුරුකුල. ඒ යටතේ පළවෙනි එක පරිබ්‍රාජක ගැන. පරිබ්‍රාජක. හරි අපි පරිබ්‍රාජක ගැන මේ නෝට් එක ලියා ගන්න ගමන් කතා. හරි මෙහෙම ලියා ගන්න පරිබ්‍රාජක කියලා. පරිබ්‍රාජක යන්නේ අර්ථය පරිබ්‍රාජක යන්නේ අර්ථය පරිබ්‍රාජක යන්නේ අර්ථය පරිබ්‍රාජක යන්නේ අර්ථය සංචාරක හෙවත් තැනින් තැන ඇවිදින්නා යන්නයි. පරිබ්‍රාජක යන්නේ අර්ථය සංචාරකවත් තැනින් තැන ඇවිදින්නා යන්නේ. හරි. අහන්නකො පුතේ ඔයාලා මෙතන ඇති සිංහල කරන ළමයි කුණ්ඩලකේශී කතාවස්තු අහලා ඇති. කුණ්ඩලකේශී කතාවස්තු අහලා තියෙන ළමයි සිංහල කරනවා නම් හැමෝම කුණ්ඩලකේශී කතාවස්තු අහලා තියෙනවා. කුණ්ඩලකේශී කතාවස්තුවේ කුණ්ඩලකේශී මුලින්ම පැවිදි වෙන්නේ පරිබ්‍රාජක ආගමේ. ඊට පස්සේ තමයි පස්සේ බුදුදහමට එන්නේ. පරිබ්‍රාජක ආගමේ පුතේ සංචාරක ජීවිතයක් තමයි ඇවිද ඇවිද තමයි ජීවත් වෙන්නේ. හරියට නිකන් ඔයාලගේ ගමේ ඔයාලගේ ටවුන් එකේ අර නයි නටවන නැන්දල මාමලා ඉන්නේ. පැහැදින්නේ ඒ නැන්දල මාමලා ණයත් අරගෙන ගමේ යනවා. පැහැදින්නේ මම කියන කතාව තේරෙනවනේ කියන කතාව. තව සමහර අය බලනකොට ටවුන් එකෙත් යනවා. තව සමහර බලන යාළුවගේ ගමෙත් යනවා. එයාලට එක තැනක් නැහැ හැමතැනම තැන් තමයි. ඒ වගේ පරිබ්‍රාජක කියන කණ්ඩායම් පුතේ ඇවිද ඇවිද සංචාරක ජීවිතයක් තමයි ගත කරේ. පැහැදින්නේ මම කියන කතාව තේරෙනවනේ මම කියන කතාව. මෙයාලට ස්ථිර වාසස්ථානයක් නැහැ. ඉන්න ගෙදරක් වගේ අපිට වගේ ඒ වගේ තැනක් නැහැ. ගුරුවරයෙක් නැහැ. වාද කරන එක තමයි ප්‍රධාන ලක්ෂණය. පරිබ්‍රාජකයෝ වාද. ඔය කුණ්ඩලකේශී කතාවස්තුවේම සිංහල ඉගෙන ගන්නේ දඹ අත්තක් නැත්තම් ජම්බු අත්තක් දඹ අත්තක් අරන් ගිහලා ටවුන් නගරයේ මැද්දේ වැලි ගොඩක් හදලා ගහලා වැලි අවුස්ස අපිත් එක්ක වාද කරන්න එන්න. එයාලගේ තීරිය තමයි එයාලත් එක්ක වාද කරන්න එන කට්ටියත් එක්ක වාද කරනවා පුතේ බැරි වෙලාවත් පැහැදින්නේ එන කෙනා වාදයෙන් පෙරදුනොත් පරිබ්‍රාජක ආගමට එන්න ඕනේ. ඒක තමයි ඔට්ටුව. පරිබ්‍රාජක ආගමේ කෙනා පෙරදුනොත් එයාගේ ආගමට යනවා. වාද කරන එක තමයි ප්‍රධාන ලක්ෂණ. හරි අපි ලියාගමු. මෙහෙම ලියා ගන්න එතනම ලියා ගන්න. පරිබ්‍රාජක යන්නේ අර්ථයේ සංචාරකේවත් තැනින් තැන ඇවිදින්න යන්නේ. ඔවුන්ට ස්ථිර ගුරුවරයෙක් නැත. 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 වාද කිරීම ප්‍රධාන ලක්ෂණයක් විය. වාද කිරීම ප්‍රධාන ලක්ෂණයක් විය. නියමයි කට්ටිය ජොයින් වෙලා තියෙනවා.
වාද කිරීම ප්‍රධාන ලක්ෂණයක් විය. කාන්තාවන්ටද පැවිද්ද ලබා දී තිබුණේ. ටියුට් ගන්න කොහොමද කියලා දාලා තිනවා. සර්ගේ WhatsApp නම්බර් එක දාන්නද? සර්ගේ WhatsApp නම්බර් එක දාන්නම් ඈ 078යි 24යි 73යි 107. සර්ගේ WhatsApp නම්බර් එක chat එකට දානවා. සර් ඔව් පුතේ කියන්න. අර කුණ්ඩලකේශි කතාවේ තියෙනවනේ දැන් අර පරිබ්‍රාජිකාවට කියනවනේ මේ දැන් මේ ගිහි එක වාද කරලා දැන් ඒ පරිබ්‍රාජිකාව පෙරදුනොත් ඒ ගිහියත් ඔව්. එක්ක විවාහ වෙන්නේ කියලා ඔව් තියෙනවා. ඔව්. ඔව්. එතකොට මේ පැවිදි කෙනා එක්ක මේ වාද කරලා පරාද වුණොත් එයාගේ ශ්‍රමණ කණ්ඩායමට යන්න කියනවා. එතකොට සර් හරියට දැන් හරි. ඕක පිරිමි කෙනෙක්ටත් ඔය දේම අදාළ වෙනවද? අදාළ වෙනවා. පැහැදිලි නේ මම කියන කතාව. අදාළ වෙනවා. පරිබ්‍රාජක ආගමේ තියරිය ඒක තමයි. පැහැදිලි නේ ඔය කුණ්ඩලකේශී කතාව අසෝ මාත් ඒ ලෙවල් වලට සිංහල වලට ඉගෙනගෙන තියෙනවා. ඒ හින්දා මම ඔය කතාව මුල ඉඳලා A to Z දන්නවා. පැහැදිලි නේ මම කියන කතාව. ඒ හින්දා මතක තියාගන්න පරිබ්‍රාජක ආගමේ වාද කරන එක තමයි ප්‍රධාන ලක්ෂණය. තේරෙනවනේ කියන කතාව. වාද කරාට පස්සේ වාදයෙන් දින්නොත් වාද කරන කෙනා එයාගේ ආගමට එන්න ඕනේ. ඔය විවාහ වෙන කතාවක් නෑ. පැහැදිලි නේ. කියන්නේ සමහර සාහිත්‍ය පොතපත ලියනකොට පුතේ ඒවා වැඩිපුර කරුණු දාන්න ඇති. පෙරදුනොත් එන කෙනා පරිබ්‍රාජක ආගමට එන්න ඕනේ. නැත්තම් එයා පැතුම එයාගේ ආගමට යන්න ඕනේ. පැහැදිලි නේ මම කියන කතාව. තේරෙනවනේ පුතේ මම කියන කතාව. හරි. ඔව් සර්. හරි ඕකේ. හරි. මෙහෙම ලියන්න. කාන්තාවනද පැවිදි ලැබ දී තිබුණේ. ශරීරයට දුක් දීම දක්නට ලැබුණේ. එතරම් ලියාගන්න. ශරීරයට දුක් දීම දක්නට ලැබුණේ. රතු පෑනෙන් ලියා ගන්න අනේ සර් ආයි සකුළුදා කියන්න පුළුවන්ද? හරි කියන්නම් පුතේ. ශරීරයට දුක් දීම දක්නට ලැබුණේ. හැමෝගෙන් ප්‍රයිවට් මැසේජ් පවස බලන සර් ටියුට් දෙක අදාව ලස්සනට තියෙනවා කියලා දාලා තියෙනවා. තේරුණා සර් කියලා දාලා තියෙනවා ප්‍රයිවට් මැසේජ්. අපි බලමු. පැහැදිලි කියන කතාව හරි. හරි පුතේ ඔයාලා අහලා තියෙන හැම ප්‍රශ්නයක්ම සර් පැහැදිලි කරනවා කලබල වෙන්න එපා. ස්ටේටස් එකක් දැම්මා කියලා දාලා තියෙනවා නේ වයේ. thank you. බිනුරි ගම්පහ කියලා දාලා තියෙනවා. ඔව්. හරි. හරි. ශරීරයට දුක් දීම දක්නට ලැබුණේ. ඊට පස්සේ ලියාගෙන සකුළුදායි කමාවක් දාලා පොට්ටපාද රතු පෑනෙන් ලියාගෙන පරිබ්‍රාජකයෝගේ නම් ටිකක්. සකුළුදායි පොට්ටපාද දැන් අර පොඩක් ඉන්නකො විනාඩියක් ඉන්නකො මම මේ දැන් මතක් වුණා මට කියනකොට මම මේ මතක් වෙච්ච ඉඳ මම කියන දැන් එක්කෙනෙක් කිව්වනේ පරිබ්‍රාජක ආගමේ කුණ්ඩලකේශී කතාවස්තු තියෙන ඇත්ත එක පෙරදුනොත් විවාහ වෙන්න ඕනේ කියලා. දැන් හිතන්නකෝ ඒක අර සාහිත්‍ය පොතපතේ කුණ්ඩලකේශී කතාවස්තුවට අනුව ලියලා තියෙන එකක්. කුණ්ඩලකේශීත් එක්ක වාද කරොත් එයාගේ ආගමට නැත්තම් විවාහ වෙන්න ඕනේ. දැන් හිතන්නකෝ පරිබ්‍රාජක ආගමේ පිරිමි කෙනෙකුයි වෙන ආගමක පිරිමි කෙනෙකුයි වාද කරනවා කියලා හිතන්නකෝ. පරිබ්‍රාජක ආගමේ මෙන්න මේ පොට්ටපාදයි තව වාදයෙන් පෙරදුනොත් අරයා විවාහ වෙන්න ඕනේද? නෑ. තේරෙනා නේද? අරයාගේ ආගමට එන්න ඕනේ. පැහැදිලි කුණ්ඩලකේශී කතාවස්තු වල එනකොට අර විදියට දාලා තියෙනවා. පැහැදිලි නේ මම කියන කතාව තේරෙනවනේ කියන කතාව. පිරිමි දෙන්නෙක් වාද කරොත් විවාහ වෙන්න ඕනේද? වාදයෙන් පෙරදුනොත් නෑනේ. තේරෙනවනේ මම ඒක මතක් වෙච්ච ඉඳ කිව්වේ. තමන්ගේ ආගමට එන්න ඕනේ. හරි. සකුළුදායි පොට්ටපාද ඊට පස්සේ වජ්ජ පොත්ත මේ පරිබ්‍රාජකයවා වජ්ජ පොත්ත ඊගාව කෙනා දීඝනක මහ ප්‍රාණ ගයන්න දීඝනක ජම්බුක ඊගාව කෙනා ජම්බුක පරිබ්‍රාජක ජම්බුක ඊගාව කෙනා සුන්දරි ඊගාව කෙනා
කුණ්ඩලකේශී සුන්දරී කුණ්ඩලකේශී වැනි පරිබ්‍රාජක පරිබ්‍රාජිකාවන් වැනි පරිබ්‍රාජක පරිබ්‍රාජිකාවන් වැනි පරිබ්‍රාජක පරිබ්‍රාජිකාවන් වැනි පරිබ්‍රාජක පරිබ්‍රාජිකාවන් වාසය කර තිබේ. වාසය ඔන්න බාහිරක ශ්‍රමණ ගුරුකුල පළවෙනි එක පරිබ්‍රාජක. මම ඔන්න නැවතත් පාඩම ටිකක් මතක් කරන්නම්. මගේ ළමයිට පොඩ්ඩක් එපා වෙනවත් දන්නේ නැහනේ. අද අපි කතා කරන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණ සම්ප්‍රදායන් වල ලක්ෂණ. ඉන්දියාවේ නැත්තම් ಭಾರತයේ තිබුණ සියලුම ආගම් ප්‍රධාන කොටස් දෙක එකක් බ්‍රාහ්මණ සම්ප්‍රදාය අනිත් එක ශ්‍රමණ සම්ප්‍රදාය. බ්‍රාහ්මණ සම්ප්‍රදාය කොටස් දෙකයි පූජක බ්‍රාහ්මණ ගෘහස්ත බ්‍රාහ්මණ. බ්‍රාහ්මණ ආගම හැර සියලුම ආගම් වැටෙන්නේ ශ්‍රමණ සම්ප්‍රදාය. නිගණ්ඨ ආජීවක පරිබ්‍රාජක ජටිල අචේලක සචේලක බුදුහාමුදුරුවන්ගේ ශාක්‍ය පුත්‍ර සියල්ල අයිති වෙන්නේ ශ්‍රමණ සම්ප්‍රදායට. හැබැයි ශ්‍රමණ සම්ප්‍රදාය කොටස් දෙකයි බාහිරක ශ්‍රමණ අනිත් එක ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ. පැහැදිලි නේද? බාහිරක ශ්‍රමණ කියලා කියන්නේ බුදුහාමුදුරුවෝයි බ්‍රාහ්මණ ආගමයි හැර සියලුම ආගම්. දැන් ඔය අපි කතා කරේ පරිබ්‍රාජක ආගම බාහිරක ශ්‍රමණ. ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයිගේ ලක්ෂණ ටික දුන්නා බුදුහාමුදුරුවන්ගේ කණ්ඩායම. බ්‍රාහ්මණ ආගමේ ලක්ෂණ දුන්නා ශ්‍රමණ කණ්ඩායම් වල. දැන් ආපහු කතා කරනවා. ඊට පස්සේ දැන් අපි කතා කරන්නේ බාහිරක ශ්‍රමණ ගුරුකුල ටික. පළවෙනි බාහිරක ශ්‍රමණ ගුරුකුලයේ තමයි පැහැදිලි නේද? පරිබ්‍රාජක ඔන්න කතා කරලා ඉවරයි. දැන් අපි දෙවෙනි ශ්‍රමණ ගුරුකුලයේ තමයි කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඒ තමයි ආජීවක. කවුරුත් අයින් වෙන්නේ නැහැ. පැහැදිලි නේ? කියන දෙවෙනි ශ්‍රමණ ගුරුකුලයේ තමයි පුතේ ආජීවක. අද මේක ඉවර කරලා අපි දාමු ආජීවක. මෙහෙම ආගම් ටික කතා කරගෙන යන්න තියෙන්නේ ආජීවක. මට කවුරු හරි කෙනෙක් කියන්න බලන්න වැඩක් ඉන්නවා නම් ආජීවක ආගමේ ආරම්භකයා කවුද කියලා. ආජීවක ආගම ආරම්භක කවුද කියලා මයික් එක කරලා කියන්න බලන්න. මක්කලි ගෝසාල. very good නියමයි. මතක තියාගන්න. ආජීවක ආගම නිර්මාණය කරපු කෙනාගේ තමයි මක්කලි ගෝසාල කියලා කියන්නේ. ෂඩ්ශාස්ත්‍රවරු යටතේත් ඔයාට හම්බ වෙනවා. මතක තියාගන්න පුතේ. ආජීවක ආගමේ ආරම්භකයා තමයි මක්කලි ගෝසාල. හරි අපි ආජීවක ආගම ගැන පොඩි විස්තරයක් ලියා ගන්න ගමන් ඊට පස්සේ අපි කතා කරමු. පැහැදිලි නේද? හරි මෙහෙම ලියා ගන්න පුතේ. ජීවත් වීමට උපන් පිරිස ආජීවක නම් වේ. ජීවත් වීමට උපන් පිරිස ආජීවක නම් වේ. ජීවත් වීමට උපන් පිරිස ජීවත් වීමට උපන් පිරිස ජීවත් වීමට උපන් පිරිස ආජීවක නම් වේ. රතු පෑනෙන් ලියා ගන්න මක්කලි ගෝසාලෙහි ආරම්භකයා වේ. මක්කලි ගෝසාලෙහි ආරම්භකයා වේ. ඔවුන් නිරුවතින් වාසය කිරීමට ප්‍රිය කළ අතර ඔවුන් නිරුවතින් වාසය කිරීමට ප්‍රිය කළ අතර උඩුකයට පමණක් වස්ත්‍ර දරා තිබේ. උඩුකයට පමණක් වස්ත්‍ර දරා තිබේ. උඩුකයට පමණක් වස්ත්‍ර දරා තිබේ. ආහාර ගැනීමේ විවිධ චාරිත්‍රද ඔවුන් සතු විය. විවිධ චාරිත්‍රද ඔවුන් සතු විය. ඔවුන් සතු විය. ඔවුන් සතු විය. දණ්ඩක් රැගෙන යාම දණ්ඩක් රැගෙන යාම මොවුන්ගේ චාරිත්‍රයක් විය. දණ්ඩක් රැගෙන වරණදල උණ දණ්ඩක් තමයි අරන් යන්නේ. දණ්ඩක් රැගෙන යාම මොවුන්ගේ චාරිත්‍රයක් විය.
දණ්ඩක් රැගෙන මුණ දණ්ඩක් රැගෙන මොවුන්ගේ චාරිත්‍රයක් විය. වරහණක් දාලා ලියා නෑ එහෙම ඡේදෙ ලියා ගන්න. උපක පාර්ධක වැනි උපක පාර්ධක වැනි උපක පාර්ධක වැනි සුප්‍රකට ආජීවකයන් වාසය කර තිබේ. සුප්‍රකට ආජීවකයන් වාසය කර තිබේ. හරි ඕකේ. ඒකත් ඉවරයි. ඊගාව එක ජටිල. ලියා ගන්න මාතෘකාව ජටිල කියලා කියන්නේ කවුද කියලා. ඉරි ගහන ප්‍රශ්න අනිවාර්යයෙන් මේ පාඩම් 12 වසරේ පාඩමක්. අද පාඩමම ඉවරයි. අද පන්තියට අලුතින් ජොයින් වුණු කෙනෙක් ඉන්නවනේ. යාගේ ජීවිතේ වෙනස් වෙනවා මේ පාඩම යාගොඩ. BC වලට ඕන 26 ළමයෙක් වුණත් කමන්නේ පාස් පේපර් වල බලන්න මේ පාඩමෙන් අහලා තියෙන ප්‍රශ්න සියල්ල ඔබට කරන්න පුළුවන්. හරි. දැන් අපි කතා කරන්නේ පුතේ ජටිල ගැන. අහන්නකෝ. ඔයාලා දන්නව ඇති පැහැදිලිනේ මමගේ බුදුහාමුදුරුවොත් පුතේ තුන්බෑ ජටිලය දමනය කරන්න ගියා. පැහැදිලි උරුවේල් කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප 500 300 200 තමයි හිටිය අනුගාමිකයෝ. පැහැදිලිනේ කියන කතාව. පැහැදිලිනේ කියන කතාව. එතකොට බුදුහාමුදුරුව මතක තියාගන්න වැඩිපුරම අර්ධි ප්‍රාතිහාර පාලා තියෙන පුතේ මේ තුන්බෑ ජටිලය දමනය කරන්න. ඔක්කොමලා 1003ක් හිටියා. බුදුහාමුදුරුව මේ කවුද නාලාගිරිව දමනය කරන්න එච්චර කාලයක් ගියේ නෑ. අඟුලිමාලව ෂණික සටගාලා දමනය කරා. පැහැදිලිනේ මම කියන කතාව. ඔය පැහැදිලි වෙන යක්ෂයෝ පැහැදිලි සියල්ල දමනය කරා. හැබැයි මතක තියාගන්න දමනය කරන්න අපහසුම වුණේ තුන්බෑ ජටිලයෝ. තුන්බෑ ජටිලයෝ දමනය කරන්න අර්ධි ප්‍රාතිහාර 30000ක් පාලා තියෙනවා. මේ ජටිල කියන ආගමේ ලක්ෂණය මම ඔය අමතර දෙයක් කිව්වේ. ජටිල කියන ආගමේ ලක්ෂණය තමයි මතක තියාගන්න හිසේ ජටාවක් දරපු බැවින් ජටිල කියලා අපි හඳුන්වනවා. හිසේ ඔළුවේ ජටාවක් ඔය අතීතයේ ඉන්දියාවේ රජකතාවෙන් බලනකොට බලන්න ඒක රජකතා ඉන්දියා ඔළුවේ නිකන් රෙද්දක් වගේ ගැට ගහගෙන ඉන්න කට්ටිය ඉන්නවා. හිසේ ජටාවක් දැරූ බැවින් ජටිල කියලා අපි හඳුන්වනවා. පැහැදිලිනේ මම කියන හිසේ ජටාවක් දැරූ බැවින් ජටිල කියලා හඳුන්වනවා. පැහැදිලිනේ මම කියන කතාව තේරෙනවනේ මම කියන කතාව. හරි. අපි එහෙනම් මතක තියාගන්න ජටිලයෝ ගංගා ආශ්‍රිතව තමයි හිටියේ. එයාලගේ ජලයේ කිමිදිලා කරන චාරිත්‍රයක් තිබුණා ජටිල අයගේ. අන්න ඒ චාරිත්‍රය නිසා පැහැදිලිනේ පුතේ මම කියන කතාව ජටිලයෝ තේරෙන්නේ ගංගා නිම්න ආශ්‍රිතව තමයි හිටියේ. හරි අපි ජටිල ආගමේ ලක්ෂණ ටික ලියාගමු. කවුරුත් අයින් තව ටිකයි තියෙන්නේ. ඒ ටික මේ පාඩම සම්පූර්ණයෙන් ඉවරයි. අද පන්ති අය රෙකෝඩින් ඉල්ල දඟලන්න අවශ්‍ය නැහැ. තමන්ගේ ෆෝන් එකේ චාර්ජ් එකට ගැහුවා ෆෝන් එක මේසේ තියාගත්තා. Zoom පැකේජ් එක 100 ගානයිද කොහෙද වෙන්නේ? ඒ 100 ගානේ Zoom පැකේජ් එක දාගත්තා. සර් කියන වෙලාවට ක්ලාස් එකට සම්බන්ධ වුණා. පැහැදිලි ටියුට් ටික ගෙදරට ගෙන්න ගත්තා. ඇක්ටිව් එකේ වැඩ ටික කරගෙන. පැහැදිලිනේ කියන කතාව තේරෙනවනේ මම කියන කතාව. සර් ඇහෙන්නේ නැහැ කියලා කෙනෙක් දාලා දෙනවා. පුතේ වාටර් සිග්නල් ගැටලුවක් ඇත්තේ. තේරෙනවනේ කියන කතාව. හරි. ජටිල කියලා ලියලා මෙන්න මෙහෙම ලියා ගන්න. මෙහෙම ලියා ගන්න පුතේ. හිසේ ජටාවක් දැරූ බැවින් 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 ජටිල නම් විය. හිසේ ජටාවක් දැරූ බැවින් ජටිල නම් විය. ජටිල නම් විය. ජටිල නම් විය. ගිනි පූජාව පැවැත්වීම ගිනි පූජාව පැවැත්වීම මොවුන්ගේ චාරිත්‍රයක් විය. ගිනි පූජාව පැවැත්වීම මොවුන්ගේ ප්‍රධාන චාරිත්‍රයක් විය. තවද ලියා ගන්න තවද 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 ජලයේ කිමිදීමේ චාරිත්‍රයක්ද ජලයේ කිමිදීමේ චාරිත්‍රයක්ද
ජලයේ කිමිදීමේ චාරිත්‍රයක්ද? ජලයේ කිමිදීමේ චාරිත්‍රයක්ද? ඔවුන් සතු බැවින් ගංගා නිම්න ආශ්‍රිතව ආරාම ඉදි කරගෙන තිබේ. ගංගා නිම්න ආශ්‍රිතව ආරාම ඉදි කරගෙන තිබේ. සර් ආයි කියන්නකෝ. පුතේ ඉන්න විනාඩියක්. හරි ඔන්න මං කියන්නම් හරි. ජලයේ කිමිදීමේ චාරිත්‍රයක් ඔවුන් සතු බැවින් ගංගා නිම්න ආශ්‍රිත මොවුන්ගේ ආරාම ඉදි කරගෙන තිබේ. ආරාම ඉදි කරගෙන තිබේ. තමා රහත්තේ පවසාගත් තමා රහත්තේ පවසාගත් තමා රහත්තේ පවසාගත් ජටිලයන් තිදෙනෙකු තමා රහත්තේ පවසාගත් ජටිලයන් තිදෙනෙකු බුද්ධ කාලයේ වාසය කර තිබේ. එනම් තුන්බෑ ජටිලයන්ය ලියාගන්න. එනම් තුන්බෑ ජටිලයන්ය. එනම් තුන්බෑ ජටිලයන්ය. තුන්බෑ ජටිලයන්ය. උරුවේල් කාශ්‍යප ලියාගන්න එතන. උරුවේල් කාශ්‍යප ගයා කාශ්‍යප නදී කාශ්‍යප යනු එම තුන්බෑ ජටිලයන්ය. කවුරුත් අයින් වෙන්න එපා පුතේ. ඔවුන් සමීපයේ 500 300 200 අනුගාමිකයන් විය. අද මේ පාඩම කතා කරලා ඉවර කරනවා ඉන්න කවුරුත් අයින් වෙන්න එපා. අනුගාමිකයන් විය. හරි. පුතේ අහන්න මං කියන කතාව. එතකොට අපි අද මේ පාඩමේ තව ඉවර වෙන්න ආගමික කණ්ඩායම් කීපයයි කතා කරන්න අපිට තියෙන්නේ. අපි එතකොට හෙට ටයිම් එකක් ගන්නවා. දැන් 8ට ඇග්‍රි ක්ලාස් එකක් තියෙනවා. පැහැදිලිනේ මේ පාඩමේ මොකද පුතේ? අවසන් කරපු කෑල්ල ආයෙ පාරක් කියන්නකෝ. හරි පුතේ හරි මං කියන්නේ ඔවුන් සමීපයේ උරුවෙල් කාශ්‍යප නෑ උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප වේ. ඔවුන් සමීපයේ 500 300 200 අනුගාමිකයන් විය. හරි. තව අපිට කතා කරන්න තියෙන තාපස ඊට පස්සේ තව කණ්ඩායම් දෙකක්. අචේලක සචේලක නිගණ්ඨ. ඔය 4 දෙනා තමයි කතා කරන්න තියෙන්නේ. 8ට හදිසියෙම ඇග්‍රි ක්ලාස් එකක් මගේ ස්ටුඩියෝ එකේම පැහැදිලිනේ දාලා තියෙනවා. ඇග්‍රි කරන අපේ පෙරදිනේ කැම්පස් එකේම සර් කෙනෙක්ගේ පැහැදිලිනේ මම කියන කතාව. ඒ හින්දා අපි ඔන්න අද ඔය කොටස ආවරණය කරා වගේ තමයි. තව 2යි 3යි තියෙන්නේ. 3 ලියනවා. අපි හෙට දවසෙත් ක්ලාස් එක කරන ගෲප් එකේ දැනුවත් කිරීම කරන්නම්. කුරුණෑගල ළමයි ඉන්නවනම් කෙලින්ම ආයේ ඔන්ලයින් වල එන්න දෙයක් නැහැ. සිප්පින් එකට එන්න පැහැදිලිනේ. ආයේ මේ වගේ දහස් ගුණයක වැඩ ටිකක් අපි කරනවා. කෑගල්ලේ ළමයි ඉන්නවනම් කෑගල්ලේ නුවණ ආයතනයට එන්න. කලින් පීයක් දැම්මනේ 52ක්. පුතේ මයික් එකක් ඔන්නලා තියෙනවා. පුතේ මයික් එකක් ඔන්නලා තියෙනවා. හරි. එතකොට හැමෝම අපි අලුත් WhatsApp group එකට ඔයාලා එකතු කරනවා 0.78 24 73 107. ඒ වගේම
මතක තියාගන්න ටියුට් ගත්තු හැමෝටම මම ඔයා ටියුට් අරන් තියෙනවා නම් මගේ මෙන්න මේ මාසේ ඔයාට හම්බෙනවා නෝට් එක 12 වසරේ කාන්තාව පාඩමේ ෆුල් නෝට් එක ඔයාට හම්බ වෙනවා ඊමේල් එකට. රාජ්‍ය පාඩමේ ෆුල් නෝට් එක මම ලබා දීම කරනවා. ඒකම ෂට්ශාස්ත්‍රූ පාඩමේ ෆුල් නෝට් එක ඔයාට හම්බ වෙනවා මේ මාසේ කාඩ් එක ගන්න 12 වසරේ ළමයෙක්ට 13 වසරේට තම වෙනවා. ශ්‍රමණ බ්‍රාහ්මණ එකේ නෝට් එක හම්බ වෙනවා. ශ්‍රමණ බ්‍රාහ්මණ සම්ප්‍රදායන් වල ලක්ෂණ. 12 වසරේ මෙන්න මේ පාඩම් හතරම මේ මාසේ ටියුට් දෙක ගන්න ළමයාට කව වෙනවා. කාන්තාව රාජ්‍ය ෂට්ශාස්ත්‍ර බ්‍රාහ්මණ ශ්‍රමණ සම්ප්‍රදායන් ලක්ෂණ. මේ මාසේ කාඩ් එක ඉක්මනටම ගන්න 13 වසරේ ළමයිට ලැබෙන නෝට් එක මම තව දුන්නේ නැහැ පාඩම් පටන් ගන්න තින්දා. ධර්මාශෝක කනිෂ්ක මහින්දාගමනය කියන පාඩම් තුනේම නෝට් දෙක හම්බ වෙනවා. මහින්දාගමනය. මීට අමතරව 13 වසරට හම්බ වෙනවා විශ්වවිද්‍යාල පාඩමේ නෝට් එක. පැහැදිලි මේ මාසෙට බලන්න පාඩම් කීයක් සර් ආවරණේ ඔයා ඕන BC පන්තියකට ගිහිල්ලා බලන්න. දැන් මාස 5න් BC කරන 2025 සමහර ළමයි ඉන්නවනේ. ඔයාට මේ අද තියෙන පන්තියෙන් 12 වසරේ පාඩම් ටික කවර් වෙලා යනවා. රිවිෂන් එකේ ධර්මාශෝක කනිෂ්ක මහින්දාගමන විශ්වවිද්‍යාලයේම අපි කතා කරා. බලන්න පාඩම් ජුනි මාසය ඇතුළත 1 2 3 4 5යි 6යි 7යි 8යි ජුනි මාසෙට විතරක් පාඩම් 8ක් ආවරණය වෙනවා. නෝට් හම්බෙනවා, ගෙදරට ටියුට් හම්බෙනවා. 12 දැන් 2026 ළමයි ඉන්නවනම් කලබල වෙන්න දෙයක් නැහැ. පැහැදිලිනේ කියන කතාව තේරෙනව නේද? 26 ළමයි ඉන්නවනම් මෙන්න 12 වසරේ පන්තියට. එයාලට 13 වසරටත් එන්න ඕන නම් එන්න සිකුරාද ගැටලුවක් නැහැ. සිකුරාද සමහර විට ඔය ඉඳලා හිටලා අපි 12 වසරේ පොඩි කොටස් කතා කරනවා. පැහැදිලිනේ මම කියන කතාව? ජුනි මාසෙට මෙන්න මේ ටියුට් එක ඉවර කරනවා. අපි මැයි මාසේ නෝට් දුන්නා 12 වසරේ පළවෙනි පාඩමට දුන්නා නෝට් එක. 13 වසරේ පළවෙනි පාඩමට සිඟාලෝවාද මංගල පරාභව ධම්මපදේ ගාථා 20 සියල්ල ඉවර කරා. මෙන්න ගිය මාසෙට කරපු වැඩ. 12 වසරේ පාඩමයි. අපි මේ පාඩම් ටික ඉවරුනාට පස්සේ ඔයා බලන්නකො තව මොනවද අපිට ඉතුරු වෙලා තියෙන්නේ 12 වසරේ. 12 වසරේ බුදු ගුණයි, ශ්‍රාවක චරිතයි, කුසල් ලකුසල් කියන පාඩම විතරයි අපිට ඉතුරු වෙලා. තව පාඩම් 3-4යි තියෙන්නේ 12 වසරේ. ඉතින් මේ මාසේ අනිවාර්යයෙන්ම කාඩ් එක අරගෙන වැඩ ටික කරගන්න. පැහැදිලි අපි පටන් ගන්නයි යන්නේ. තේරෙනවනේ මම කියන කතාව? 13 වසරේ කොටස් ටික ඔව් පුතේ. අර එක දවසක් අර ලයිට් ගියා නේ අර පළවෙනි පාඩම කරද්දී. ඔව් පුතේ. ඒකේ රෙකෝඩින් එක ගහලා තියෙනවා දෙනවා. ඒකේ රෙකෝඩින් එක ගහලා තියෙන්නේ පුතේ ගැටලුවක් නැහැ. හරි සර්. හරි. ඒ සියල්ල දෙනවා. ඔයාලට දෙන නෝට් ටික වෙන කාටවත් ෂෙයා කරන්න එපා. සමහර ගුරුවරුත් නෝට් එහෙම ඉල්ලලා තිබ්බා මට එහෙම හම්බ වුණා. පැහැදිලිනේ අපේ ගෲප් වල සමහර BC කරන කට්ටිය ඉන්නවා. ඔයාලා ওই නම්බර් සේව් නම් බලන්න. පැහැදිලිනේ කියන කතාව. ඒ හින්දා පුතේ මම නැවතත් කියන්නේ කිසිම කෙනෙකුට දෙන්න එපා. හැමෝම සර්ගේ WhatsApp නම්බර් එකට පන්ති ඉවරෙච්ච ගමන් මැසේජ් එකක් දාන්න කොහොමද අපි පන්තියට දිගටම සම්බන්ධ වෙන්නේ කියලා. හෙටත් අපි ගන්නවා ක්ලාස් එක. පැහැදිලිනේ අද පන්තියට ඇවිල්ලා යම් කරුණක් මගේ හැරි තව 2-3ක් කතා කරන්න තියෙන. හෙට ඒකයි ෂට්ශාස්ත්‍රීය කොටසේ කතා කරාම ඉවරයි. පැහැදිලි හෙට ෂට්ශාස්ත්‍රීය පාඩම ඉවර කරනවා. හෙට අපි ගන්නවා ටයිම් එකට. හෙට සර් කෑගල්ලේ පන්ති ඉවරලා පැහැදිලි පන්ති ඇවිල්ලා ගන්නවා ෂට්ශාස්ත්‍රීය පාඩමයි. මේකයි දෙකම හෙට හවස 6-8 ටයිම් එකේ ඉවර කරලා දානවා. පැහැදිලි. එතකොට ඊට පස්සේ කාන්තාව රාජ්. එතකොට බලන්න ෂට්ශාස්ත්‍රීය ඉවරයි මේ මාසෙට ශ්‍රමණ බ්‍රාහ්මණක ඉවරයි. පැහැදිලිනේ මම කියන කතාව? මේ පාඩම් දෙකත් ඉවර කරලා දානවා. පැහැදිලි නේද? හරි. අපි එහෙනම් හෙට හම්බෙමු. හැමෝම අලුත් ගෲප් එකට ඇඩ් වෙන්න මට WhatsApp message එක 9 දිස්ත්‍රික්කයේ දාන්න. ප්‍රශ්න තියෙනවා නම් මම දැන් ෆෝන් එකේ WhatsApp data on කරනවා. මට WhatsApp message එකක් call එකක් හරි අරගෙන ඕන ප්‍රශ්නයක් කතා කරන්න. පැහැදිලි නේද? හරි පුතේ. හැමෝටම එහෙනම් තෙරුවන් සරණයි. මම හිතනවා ඔයාලා හැමෝටම තේරෙන්න ඇති කියලා. එහෙනම් හැමෝම අයින් වෙමු ඈ. හරි. හැමෝටම තෙරුවන් සරණයි පුතේ. අපි හෙට හම්බෙමු. සර්ට WhatsApp message එකක් දාන්න.